මේ පාඩමේදී අපි කතා කරන්නේ මොකක් ගැනද මේ? මොකක් ගැනද කතා කරන්නේ? ඇස කන නාසය දිව සම. මේක හොඳට පුරුදුයි නේද? ඇස කන නාසය දිව සම. ඔව්. ඒ පුරුදු වෙලා තියෙන්නේ බයොලොජිකල්ලා නෙමෙයි. මේක මෙහෙම කියනකොටම මට අග්ගාලා මතක් වෙන්නේ මොකක් නිසාද? එහෙමනම් දැන් අනිත් අවයව ගැන කොච්චර කතා කළාද ඒවත් එහෙම මතක් වෙන්න එපා. මේක විතරක් විශේෂත්වයයි. ඕ මේක කියලාම මොකද වෙන්නේ? කටපාඩම් වෙලානේ. ඔව්. මේක වැඩියක්ම කියන්නේ කවුද? ඈ? ආමුදුරු බනට කියන්නේ හැම වෙලාවෙම. ඇස කන නාසය දිව සම. මේකට කියන්නේ මොනවා කියලාද? ඒ හාමුදුරුවෝ කියන වචනේ අහන්නේ. අපි කියන එක නෙමෙයි මොකද්ද? පංච ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් පහයිද ශරීරේ තියෙන්නේ? අයක්මාව, ආමාශය, පිත්තාශය, ප්ලීහාව නේ? ඔව් තව ගොඩක් තියෙනවනේ නේ? ඔව්. ඒ වුණාට මේ අවයව පහේ තියෙන විශේෂත්වය මොකද්ද කියන්න පුළුවන් නම් කියන්නකෝ විශේෂත්වය අනිත් අවයව වලට වඩා. මේවයින් තමයි මේ ලෝකේ පවතින දේවල් අපි මොනවා කරන්නේද? දැනගන්නේ. ලෝකේ පවතින දේවල් දැනගන්නේ මේ අවයව ටිකෙන්. ඒක නිසා මේවට අපි ඒ ලෙවල් වල අපේ බයොලොජි වල දෙන වචනේ මොකද්ද? සංවේදී අවයව කියන වචනේ දෙන්න පුළුවන් නැත්නම් මෙන්න මේ වචනේ දෙන්න පුළුවන් මොනවද? කියන්න වචනේ මොකද්ද? මොනවද? ප්‍රතිග්‍රාහක. රිසෙප්ටර්ස් කියලා කියන්න පුළුවන් හරිද? රිසෙප්ටර්ස් ප්‍රතිග්‍රාහක. හරි. ඔබ දන්න විදිහට මේවා විතරද අපේ තියෙන ප්‍රතිග්‍රාහක? මේ ටික විතරද අපේ තියෙන ප්‍රතිග්‍රාහක? තව තියෙනවා ප්‍රතිග්‍රාහක. මේ වෙනකොටත් කතා කරලා ඉවරයි අපි. ඒ කොහෙද තිබුණේ තව ප්‍රතිග්‍රාහක? ඇයි ඔයගලන්ට මතකද? ප්‍රසාර ප්‍රතිග්‍රාහක, පීඩන ප්‍රතිග්‍රාහක, රසායනික ප්‍රතිග්‍රාහක. ඒටි මතක නම් කියන්න කොහෙද තිබුණේ කියලා? පීඩන ප්‍රතිග්‍රාහක ඔයගලන්ට හම්බුනේ කොහේ තිබිලාද? පීඩන ප්‍රතිග්‍රාහක කියලා වචනයක් කියුනේ කොහේදද? පෙනහැලි ගැන කතා කරනකොට කියුණා පෙනහැලි වැඩිපුර පිම්බෙනකොට ඒක වළක්වන්න ප්‍රසාර ප්‍රතිග්‍රාහකයක දායක වෙනවා කියලා. හරි. එතකොට රසායනික ප්‍රතිග්‍රාහක හම්බුනේ කොහේදද? ඇයි අර සංස්ථානික මහා දමනීය හා ශීර්ෂ පෝෂී දමනීය බිත්තියේ තිබුණේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට මොකද වෙන්නේ? සංවේදී රසායනික ප්‍රතිග්‍රාහක. එතකොට පීඩන ප්‍රතිග්‍රාහක හේවත් බැරෝ රිසෙප්ටර්ස් කියන ඒවා කොහෙද තිබුණේ? ඒවත් තිබුණා මොකේද? ඒ සංස්ථානික මහා දමනීය බිත්තියේ. එතකොට ඒවා මොනවද? ඒවත් ප්‍රතිග්‍රාහක. ඒතර ඇස කන නාසය දිව සම කියන්නේ ඒවත් ප්‍රතිග්‍රාහක. හරිද? අර දැන් අර ඇඟ ඇතුලේ තියෙන ප්‍රතිග්‍රාහක ගැන අපිට එහෙම වැඩි මොකක් නැද්ද? දැනුමක් නැහැ. අපිට කියලා කිව්වොත් වැරදිලේ බයෝ කරන ළමයෙකුට නම් තියෙනවා තව ඇඟ ඇතුලේ ප්‍රතිග්‍රාහක තියෙනවා කියලා. ඔව්. මේ ආශෘති ප්‍රතිග්‍රාහක තියෙන්නේ කොහේද? රුධිරයේ ආශෘති පීඩනය වැඩිද අඩුද කියලා දැනගන්න ප්‍රතිග්‍රාහක කොහෙද තියෙන්නේ? හයිපොතැලමසේ. ඔය තියෙන ප්‍රතිග්‍රාහක ඕනි තරම්. හැබැයි ඒ නිසා මතක තියාගන්න ඇස කන නාසය දිව සම විතරක් නෙමෙයි මොකද්ද ප්‍රතිග්‍රාහක. අනිත් තවත් ඒවා තියෙනවා. ඒවා වැඩි ප්‍රසිද්ධ නැහැ. එහෙනම් අපිට දෙකකට බෙදන්න පුළුවන් ප්‍රතිග්‍රාහක මොකද්ද? ප්‍රසිද්ධ ප්‍රතිග්‍රාහක, අප්‍රසිද්ධ ප්‍රතිග්‍රාහක. එහෙනම් මේ ඔය ඇස කන නාසය දිව සම හරිම ප්‍රසිද්ධ ප්‍රතිග්‍රාහක. හරි. ඔව්. ඊට අමතරව ඇඟ ඇතුලේ තියෙන අප්‍රසිද්ධ ප්‍රතිග්‍රාහකක් තියෙනවා. හැබැයි කෘත්‍ය ගැන කතා කරපුවම ඔය හැම ප්‍රතිග්‍රාහකයකම පොදු ලක්ෂණය මොකද වෙන්නේ? එකයි. එකම පොදු ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ. හරි. අපි බලමු දැන් මුල ඉඳන් පළවෙනි පිටුවේ ඉඳන් මිනිසාගේ සංවේදී අවයව හේවත් සංවේදී ප්‍රතිග්‍රාහක. ඒ පිළිබඳ හැඳින්වීමේ කරුණු 7ක් අන්තර්ගත වෙනවා. අපි මේ 7ම කියවලා බලමු. දැන් මම මේක කියවනවා ඔබ මොකද කරන්නේ? ළඟ ඉන්න එකත් එක්ක කියවනවා. සමහර විට ඔබගේ සමහර ප්‍රතිග්‍රාහක නැති වෙන්නත් ඒක හේතු වෙන්න පුළුවන්. හරි. ඒ හින්දා මේක මාත් එක්ක කියවගෙන යන්න. හරි. මිනිස් දේහයේ ක්‍රියාකාරීත්වය මනා සමායෝජනයකින් යුතුව සිදු කිරීමට දේහ අභ්‍යන්තර හා බාහිර පරිසරයේ තොරතුරු වැදගත් වේ. මිනිස් ක්‍රියාකාරීත්වයේ හෝ චර්යාත්මක වෙනසක් ඇති කළ හැකි දේහ අභ්‍යන්තර හෝ බාහිර පරිසරයේ තොරතුරක් උත්තේජයක් ලෙස හඳුන්වනු ලබයි.
උත්තේජ ප්‍රතිග්‍රහණය සඳහා දේහයේ පවතින විශේෂිත සෛලයක් අවයවයක් හෝ උපසෛලීය ව්‍යුහයක් සංවේදී ප්‍රතිග්‍රාහකයක් ලෙස හඳුන්වයි. සංවේදී ප්‍රතිග්‍රාහක මගින් දේහ බාහිර හා අභ්‍යන්තර පරිසරයේ තොරතුරු මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කිරීම මගින් දේහ සමස්ථිතිය පවත්වා ගැනීමට දායක වේ. සංවේදී ප්‍රතිග්‍රාහකයක් විශේෂිත උත්තේජයක් ප්‍රතිග්‍රහණය කරනු ලබන ව්‍යුහයකි. උත්තේජයේ වූ ශක්තිය පටල විභවයේ වෙනස් වීමක් බවට පරිණාමණය කරන විශේෂිත ව්‍යුහයක් වේ. එතෙන්ට ලියන්න එනම් උත්තේජයේ වූ ශක්තිය ඒක කියනකට වඩා සරලව මේ ලියන්නේ. එනම් උත්තේජයේ වූ ශක්තිය ස්නායු ආවේගයක් බවට පරිණාමණය කරයි. ස්නායු ආවේගයක් බවට පරිණාමණය කරයි. පසුව එය සංවේදී සංඥානනය නෙවෙයි ළමයි සංජානනය. පසුව එය සංවේදී සංජානනය හා සමෝදානය කිරීමට ක්‍රියා විභවයක් ලෙස මධ්‍ය ස්නායු පද්ධතියට සම්ප්‍රේෂණය වේ. ඒ හත ආපෞසරයක් කියවන්න තනියම. හරි දැන් මේ බලන්න. දැන් කියවලා ඉවරයි අහගෙනත් ඉවරයි. දැන් තමයි මේක අවබෝධ කරගන්නේ. දැන් මේ පාර්ට් එක තමයි වැදගත්ම කොටස. ඒ කියන්නේ ඕක බලන්න නැතුව ඕකේ තියෙන වාක්‍ය කටපාඩම් කරන්න නැතුව වෙන කෙනෙකුට ඒකේ අදහස විතරක් කියන හැටි හරි. ඒ කියන්නේ සංවේදී ප්‍රතිග්‍රාහකයක් කියන එක උපසෛලීය ව්‍යුහයක් වෙන්නත් පුළුවන්, සෛලයක් වෙන්නත් පුළුවන්, අවයවයක් වෙන්නත් පුළුවන්. උපසෛලීය ව්‍යුහයක් කියන්නේ සෛලයක්ම නෙමෙයි, සෛලයේ කොටසක්. සමහර විට ඒ ප්‍රතිග්‍රාහකය කියන එක ප්ලාස්ම පටලයේ වෙන්න බැයිද? පුළුවන්. ඒ සම්පූර්ණම සෛලය වෙන්නත් පුළුවන්, සෛල ගණනාවකින් හැදිච්ච මොකද්ද? අවයවයක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සමහර විට මේ අර සංස්ථානික මහා ධමනීය බිත්තියේ තියෙන පීඩන ප්‍රතිග්‍රාහකය කියන එක මේ සෛලයක් වෙන්න පුළුවන්. දැන් අපේ ඇහැ කියන එක ගත්තොත් මොකද වෙන්නේ? සෛලයක්. නෑනේ සෛල කෝටි ගාණක් ඇති. ඒතර මොකද වෙන්නේ? අවයවයක්. සමහර සෛලවල මුළු සෛලයම නෙවෙයි ඒ පණිවිඩය ලබා ගන්න. මොකක්කින් මගින්ද? ප්ලාස්ම පටලයේ මගින්. එතකොට මොකද වෙන්නේ? ඒක උපසෛලීය ව්‍යුහයක් වෙන්න පුළුවන්. හරි. ප්‍රතිග්‍රාහකයකින් කරන්නේ මොනවා කරන එකද? මේක දිහා බලලා කිය හැකියි. ප්‍රතිග්‍රාහකයකින් කරන්නේ මොකක් කරන එකද? බාහිර හෝ අභ්‍යන්තර උත්තේජයක් ලබා ගන්න එක. ලබා ගන්නවට තමයි කියන්නේ මොකද්ද? ප්‍රතිග්‍රහණය කරනවා. ප්‍රතිග්‍රහණය කරන ව්‍යුහයට තමයි ප්‍රතිග්‍රාහකය කියලා කියන්නේ. රිසෙප්ෂන් කියන්නේ ප්‍රතිග්‍රහණය. රිසෙප්ටර් කියන්නේ ප්‍රතිග්‍රාහකය. ඕනෑ විදිහකට ගලපගත්ත හැකි. හරි. මේ බාහිර හෝ අභ්‍යන්තර උත්තේජ කියන්නේ මොකද්ද? මෙහෙමයි. දැන් අපිට සීතල හෝ රස්නේ හෝ දැනෙනවා නම් අපේ ඇඟට ඒක උත්තේජයක්නේ. බාහිරද අභ්‍යන්තරද? කියන්නේ බාහිර. අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා නම්, ආසුති පීඩනය වැඩි වෙනවා නම් ඒක මොන උත්තේජයක්ද? අභ්‍යන්තර උත්තේජයක්. හරි. උත්තේජයක් යනු කුමක්ද කියලා අහුවොත් මොකද ඔබ දෙන උත්තරේ? උත්තේජයක් යනු කුමක්ද? කියන්න උත්තරේ. උත්තේජයක් යනු කුමක්ද? මෙන්න උත්තරේ. උත්තේජයක් යනු. සරලව මට කියන්න පුළුවන් උත්තේජයක් යනු උත්තේජයක් කියන්නේ මොකද්ද? තොරතුරක්. ඉංග්‍රීසියෙන් කියන්නේ උත්තේජයක් කියන්නේ ඉන්ෆෝමේෂන් එකක්. මොනම තැනක උත්තේජයක් කියන්නේ මොකද්ද? ඉන්ෆෝමේෂන් එකක්, තොරතුරක්. හරි. මේ තොරතුරට පුළුවන් වෙන්න ඕනි ඒ සත්වයාගේ කායික ක්‍රියාකාරීත්වයේ හෝ චර්යාවේ හෝ මොකක් ඇති කරන්නද? වෙනසක් ඇති කරන්න.
එහෙනම් එකතු කරලා කියන්න. සත්වයාගේ කායික ක්‍රියාකාරීත්වයේ හෝ චර්යාවේ වෙනසක් ඇති කිරීමට සමත් බාහිර හෝ අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන තොරතුරක් උත්තේජයක් ලෙස හැඳින්වේ. ඔය තියෙන ලස්සනට බලන්නකෝ ගලපලා ගන්නට. හරි. සෑම උත්තේජයකම මොකක් තියෙනවද? ශක්තියක් තියෙනවා. මොන ශක්තියද තියෙන්නේ? උත්තේජයක පවතින ශක්තිය මොනවද? උත්තේජයේ අණුව පවතින ශක්තිය මොනවා වෙනවද? වෙනස් වෙනවා. ඒ ශක්තිය සමහර විට රසායනික ශක්තියක් වෙන්න පුළුවන්. සමහර විට විද්‍යුත් ශක්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාන්ත්‍රික ශක්තියක් වෙන්න පුළුවන්. එක එක ශක්තියින් වෙන්න පුළුවන්. හරි. ආය කියන්නේ කොහොම හරි ඕනෑම උත්තේජයක් තුළ මොකක්ද තියෙනවද? ශක්තියක් තියෙනවා. හරි. ප්‍රතිග්‍රාහකයක් විසින් මොකද්ද කරන්නේ? ප්‍රතිග්‍රාහකය කරන්නේ ළමයි අර උත්තේජයේ තියෙනවා නේද ශක්තිය? ඒ ශක්තිය මොකක් බවටද? පටල විභවයක් බවට පත් කරනවා ඒ අවයවය තුල හෝ සෛලය තුල. පටල විභවයක් බවට පත් කරනවා කියන්නේ මොකක් බවට පත් කරනවද? ක්‍රියා විභවයක් බවට පත් කරනවා. ඒ කියන්නේ මොකක් බවට පත් කරනවද? ආවේගයක් බවට පත් කරනවා. මොන ආවේගයක්ද? ස්නායු ආවේගයක් බවට පත් කරනවා. මේ කතන්දර රවුන් එන්නේ නැතුව කෙලින්ම ඔහොම කියන්නේ. මොකද්ද? ප්‍රතිග්‍රාහකයක් විසින් කරන්නේ උත්තේජක තියෙන ශක්තිය මොකක් බවට පත් කරනවද? ස්නායු ආවේගයක් බවට පත් කරන එක. ඒ කියන්නේ මේ ඇහැ කරන්නේ ඇහැට එන මොනවද කියන්නේ? උත්තේජ වලින් මොකක් හදනවද? ස්නායු ආවේගයක් හදන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒ ස්නායු ආවේගය මොකට යවනවද? මොළයට. මොළයට යවනවා. ඇයි ළමයි මේ ස්නායු ආවේගය මොළයට යවන්නේ? තේරුම් ගන්න මොකද්ද කියලා. තේරුම් ගන්න පාර්ට් එකට කියන නම මොකද්ද? තේරුම් ගන්න පාර්ට් එකට කලින් කිව්වේ නම මොකද්ද? සංජානනය. එහෙනම් උත්තේජයක තියෙන ශක්තිය අරගත්තාන් පස්සේ සංවේදී අවයවය කියන්නේ. එතන ඒ උත්තේජයේ ශක්තිය මගින් මොකක් වෙනවද? ඒකෙන් ආවේගයක් ජනනය වෙනවා. ජනනය වන ආවේගය ඊට පස්සේ ගෙනියනවා කොහෙටද? මොළයට ගෙනහිල්ලා සංජානනය කරනවා. මම ඔබෙන් අහනවා අන්තිම ප්‍රශ්නේ. මේ ටික ඔක්කොම තේරෙනවනේ. අපිට සංවේදී අවයව මොකටද? අන්න ඒකට උත්තරය කියන්න. අපිට සංවේදී අවයව මොකටද? විභාගයට එන ප්‍රශ්න වලට උත්තර ලියන්න. සංවේදී අවයව වලින් ප්‍රශ්න එනවා. එයාට උත්තර ලියන්න. මම ඇහුවේ එහෙම ප්‍රාථමික අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ දැන් ඒක ඕනි නෑනේ. කාටද මේ ඉස්කෝලේ කොහෙවත් යන්නේ නැති ඔය තියෙන ඕනි තරම් ඔය මේ අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ ඉන්නේ කවදාවත් ඉස්කෝලේකට යන්නේ නැති ඒ ගෝත්‍රිකයින්ට ඕනේ නැද්ද එතකොට සංවේදී අවයව ඕනි ආන්න මොකටද කියන්නකෝ ඕනි මොකටද සංවේදී අවයව ඕනි බාහිර හා අභ්‍යන්තර පරිසරයේ තත්ත්වයන් වෙනස් වෙන හැටි දැනගන්න මොකටද දැනගන්නේ අපේ දේහයේ සමස්ථිතිය ඒකට අනුව මොනවා කරන්නද? පවත්වාගෙන යන්න. එහෙනම් සංවේදී අවයව වලින් ලබා ගන්න තොරතුරු අපිට දේහයේ සමස්ථිතිය පවත්වාගෙන යාමට මොනවද? උපකාරී වෙනවා. නිසා සංවේදී අවයව තියෙන්න ඕනේ. එච්චරයි. හරිනේ? ඔන්න ඔය ටික තමයි මේ මූලික ඡේදයෙන් කියවෙන්නේ. හරි? අපි දෙවෙනි මාතෘකාවට යමු දැන්. දෙවෙනි මාතෘකාවට යමු. දෙවෙනි මාතෘකාවේ නම මොකද්ද? සංවේදී පාරණයනය හා ප්‍රතිග්‍රාහක විභවය. ඒක කියවලා බලමු. භෞතික හෝ රසායනික උත්තේජයේ ශක්තිය පරිණාමණය කිරීම සංවේදී පාරණයනය වේ. පොඩි වචනයක් එකතු කරන්න ඕනේ ඒකට. කොතෙන්ටද කියලා බලන්න ඕගොල්ලෝ. ඔබ මේ වාක්‍ය කියවලා බලමු අපිට පේනවා මෙහෙම කොතෙන්ටවත් අලුතින් වචනයක් එකතු කරන්න නැහැ. භෞතික හෝ රසායනික උත්තේජයේ ශක්තිය පරිණාමණය කිරීම සංවේදී පාරණයනය ලෙස හඳුන්වනවා. කොතනද අඩු? ඔයගොල්ලෝ හිතන්න මං හිතුවට පස්සේ තමයි කියන්නේ. භෞතික හෝ රසායනික උත්තේජයේ ශක්තිය ස්නායු ආවේගයක් බවට දැන් ඇයි ළඟ ඉන්න එක්කෙනාගේ මූණෙන් බලන්නේ කොහෙද ඒක තියෙන්නේ කියලා?
අවදානෙන් හිටියේ නැහැ කියන වෙලාවේ. ඒකයි හේතුව. භෞතික හෝ රසායනික උත්තේජයේ ශක්තිය ස්නායු ආවේගයක් බවට පරිණාමණය කිරීම සංවේදී පාරණයනය වේ. වචන කියන්න ළමයි අලුතින් හඳුන්වලා දෙන වචනේ සංවේදී පාරණයනය. පාරේ ණය වෙලා ඇවිදිනවා කියන එක නෙමෙයි හොඳේ. සංවේදී පාරණයනය. කියන්නකෝ සංවේදී පාරණයනය කියන්නේ මොකද්ද කියලා? සංවේදී අවයවයේ වෙතට ලැබෙන උත්තේජයේ තියෙන ශක්තිය මගින් මොකක් හදන එකද? ස්නායු ආවේගයක් හදන එක. ඊළඟ එක බලමු. සංවේදී පාරණයනයේදී ප්‍රතිග්‍රාහකයේ පටල විභවයේ සිදුවන වෙනස් වීම ප්‍රතිග්‍රාහක විභවය නම් වේ. ඒ සංවේදී පාරණයනයේදී ප්‍රතිග්‍රාහකයේ සෛලවල පටල විභවය මොනවා වෙනවද? වෙනස් වෙනවා. ඒ පටල විභවයේ වෙනස් වීමට කියන්නේ මොකක් කියලාද? ප්‍රතිග්‍රාහක විභවය කියලා. හරිද? මගින් සංවේදී ප්‍රතිග්‍රාහකයක පටල විභවයේ වෙනස් වීමක් බවට පත් කිරීම. එතන ලියන්න කැල කැලිලා උත්තේජයක පවතින ශක්තිය මගින් කියලා එන්න ඕනේ. උත්තේජයක පවතින ශක්තිය මගින් සංවේදී ප්‍රතිග්‍රාහකයක පටල විභවය වෙනස් වීමක් බවට පත් කිරීම සිදුවේ. පත් කිරීම කියලා ඉවර වෙලා තියෙන්නේ පත් කිරීම සිදුවේ. මිනිස් දේහයේ පවතින ප්‍රතිග්‍රාහක ඒවා මගින් ප්‍රතිග්‍රහණය කරනු ලබන උත්තේජය අනුව ප්‍රධාන වර්ග කීපයක. ඕන් තියෙනවා මොනවා වර්ගද? ප්‍රතිග්‍රාහක වර්ග. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම නෙමෙයි. ඇස කන නාසය දිව සම කියලා. හරිද? මේකේ තියෙන්නේ එහෙම නෙමෙයි. මොනවද? රසායනික ප්‍රතිග්‍රාහක. ආපහු උෂ්ණත්ව නැත්තම් තාප ප්‍රතිග්‍රාහක. ඊළඟට ආලෝක ප්‍රතිග්‍රාහක නැත්තම් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක. ඊළඟට ස්කන්ධ ප්‍රතිග්‍රාහක. ඊට පස්සේ වේදනා ප්‍රතිග්‍රාහක. හෝ එහා පැත්තට ගිහිල්ලා හරියන්නේ. දැන් ඔයාලට තේරෙනවද මේවා? මොකද්ද ස්කන්ධ ප්‍රතිග්‍රාහක කියන්නේ? තරහාදී. ඒ කියන්නේ ස්කන්ධයමනේ. ඉතින් ඒක තමයි. මේක ඉවර වුණා නම් ඊළඟ එකට ගියා අපි. හරිද? ඒක මොනවද? දන්නේ නැහැ. මොනවා වුණත් කමන්නේ අපිට. මේක මොකද්ද කියලා තේරුම් ගන්න එපා. රසායනික ප්‍රතිග්‍රාහක ඉස්සරහින් පොඩි රිකැලක් ගහලා ලියන්න. හරි. ඔබ හිතන විදිහට මොනවද රසායනික ප්‍රතිග්‍රාහක කියන්නේ? දැන් ඕගොල්ලන්ට රසායනික ප්‍රතිග්‍රාහක තියෙනවා. කෝ පෙන්නන්න ඕගොල්ලන්ගේ රසායනික ප්‍රතිග්‍රාහක. දිවේ තියෙන්නේ මොන ප්‍රතිග්‍රාහකද? රසායනික ප්‍රතිග්‍රාහක. ආපහු කනේ තියෙන රසායනික ප්‍රතිග්‍රාහක. කනට මොන හරි වක් කරනවද? කනේ රසායනික ප්‍රතිග්‍රාහකද තියෙන්නේ? නැහැ. කනේ තියෙන්නේ මොන ප්‍රතිග්‍රාහකද? ධ්වනි ප්‍රතිග්‍රාහක. අප්පට සිරි එහෙම එකක් ඕකේ නැහැ. රසායනික ප්‍රතිග්‍රාහක දිවේ තියෙනවා ඒක හරියි. ආයි කොහෙද තියෙන්නේ? නහයේ. අය දන්නවද? රස ඇති වෙන්න හේතු වෙන්නේ මොනවා හරි කිමිකල්. රස කියන්නේ තරංගයක්ද? දැන් ඔයගොල්ලෝ ටොපියක් කනවා. ඒ ටොපියේ රස දැනෙනවා. ඒ රසට හේතුව ටොපියේ තියෙන තරංගයක්ද? තරංග ආයාමයේ වැඩි වුණාම රස වෙනස් වෙනවද? හරි. එහෙනම් ටොපියේ තියෙන රස කියන්නේ රසට හේතු වෙන්නේ මොකක් හරි? මොකද්ද? කිමිකල් එකක්. කිමිකල් එකක්. එහෙනම් ඒක මොකද්ද? රස කියලා කියන්නේ මොකද්ද? රස ප්‍රතිග්‍රාහක කියන්නේ මොනවද? රසායනික එක. ඉතින් ඒකනේ කියවෙන්නේ ඒකෙත්. රසායනික. රසින්ද තමයි රසායනික කියලා කියවිලා තියෙන්නේ. පැහැදිලිද? හරි ඊළඟට ආග්‍රහණය. ආග්‍රහණය ඇති වෙන්නේ මොකක් නිසාද? ගඳ හෝ සුවඳ කියන්නේ මොකක්ද ඒක? අනිවාර්යයෙන්ම මොනවා හරි කිමිකල් එකක්. ගඳ හෝ සුවඳ කියන්නේ කිමිකල් එකක්. ගඳ හෝ සුවඳ කියන්නේ තරංගයක් නෙමෙයිනේ. තරංගයක් කොහොම එනකොට මොම කළා තරංගය අඳුරගත්ත එකද බෑනේ.
තරංගයක් කියන වෙනම භෞතික දෙයක්. හරිද? එතකොට ගඳ සුවඳ. දැන් හිතන්නකෝ ඔබට ගඳ දැනෙනවා. ළඟ ඉන්න එකාගේ. හරිද? ඔව්. ඒ ගඳ දැනෙන්න හේතුව මොකද්ද? ඔගේ ගඳට හේතුව මොකද්ද? මොනවා හෝ රසායනික සංයෝගයක් ඒක ඇඟෙන් පිට වෙනවා. වායුගෝලයට යන්නේ වාෂ්පයක් විදිහට. ඊට පස්සේ ඔහොම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා නායාසයෙන් ගිහින් මේ සෙල්ස් වල ගෑවෙනවා. ගෑවුනහම තමයි මොකක් වෙන්නේ? රස දැනෙන්නේ. රසද? ඔව් ගන්ධය. එහෙම වෙනවා. දැන් සමහර වෙලාවට සමහර අය ගඳයි කියා ගඳයි අප්පා ඔබ කර කර ඉන්නවා. හරිද? එහෙම කර කර ඉන්න එපා. එතනින් අයින් වෙන එකයි වෙන්න ඕනි. ඇයි? ගඳයි කියා ඉන්න එකෙන් මොකද්ද වෙන්නේ කියන්නකෝ. මොකද්ද වෙන්නේ? ඒ ගඳට හේතු වෙන දෙයින් මොනවා හරි අංශු පිට වෙනවා. හරි. මේ දැන් මෙහෙම හිතන්නකෝ. පන්තියේ ඔය කොහේ හරි තැනක මුල්ලක කොහේ හරි මෙහි හරි කොහේ හරි මුල්ලක තියෙනවා බලල් බෙට්ටක්. වේලිච්ච එකක් හරි. කොහොම හරි ඔය බලල් පැටියෙක් ඇවිල්ලා තියෙනවා. හරි. කවුරුත් දැකලත් නැහැ. මේවා ඔක්කොම වහලා ඉවර වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? AC දැම්මට පස්සේ එනවා මාර ගඳක්. අප්පා ගඳ කියා ඉන්නවා දැන් අපි. හරි. දැන් මොකද්ද වෙන්නේ කියන්නකෝ. මේ ගඳ අපිට දැනෙන විදිහ කියන්නකෝ. දැනෙන්නේ මේ ගඳට හේතුව මේ බෙට්ටේ තියෙන මොකක් හෝ කිමිකල් එකක්. හරිද? මේ කිමිකල් එක තමයි මෙහෙම එන්නේ. ඔය ඕම එනවා. හරිද? ඕම එනවා. හරි. ඕක ඇවිල්ලා දැන් මේ කිමිකල් ටික මොකටද යන්නේ දැන් ඔබේ කොහටද යන්නේ? නහයට. මම යනවා නහයට. හරි. ගිහිල්ලා නහය තැවරෙනවා. එතකොට තමයි ගඳ දැනෙන්නේ. එතකොට උදේ ඉඳන් හවස් වෙනකම් මේක ඇතුලේ ගඳයි කියා ඉන්න එපා. එක්කෝ ඔබ එතනින් අයින් වෙන්න ඕනේ, එක්කෝ ඒක අයින් කරන්න ඕනේ. ගඳයි මම කර ඉන්නවා කියන්නේ පැය 6ක් විතර ඉන්නකොට බෙට්ටෙන් භාගයක් විතර නහය. ඇයි ළමයි අංශු ඇවිත් ඒක නෙවෙන්නේ අන්තිමට. හරිද? එහෙනම් ඔතන ලියන්න රසායනික ප්‍රතිග්‍රාහක ඉස්සරහා ඉරි කැලක් ගහලා මොකද්ද ලියන්නේ? රස ප්‍රතිග්‍රාහක සහ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක ඒවා තමයි රසායනික ප්‍රතිග්‍රාහක වලට උදාහරණ. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? දෙවෙනියට තියෙන්නේ උෂ්ණත්ව තාප ප්‍රතිග්‍රාහක. මං හිතන්නේ ඒකට නම් අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ඕනි කෙනෙකුට ඒක තේරෙනවා. ඒකෙන් තව අමුතුවෙන් විස්තර කරලා ලියන්න තරම් එකක් නැහැ. තාප ප්‍රතිග්‍රාහක කියපුවම ඒ කියන්නේ මොකක්ද දැනෙන්නේ ඒවද? රස්නේ දැනෙන ඒවා. එහෙම ලියන්න ඕනේ නැහැ. හරි. ආලෝක ප්‍රතිග්‍රාහක කියන එකත් අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ඕනි කෙනෙකුට තේරෙනවා. ඇස්. හරිද? ඇහැ කියලා ලියන්න එපා. හරි. ස්කන්ධ ප්‍රතිග්‍රාහක මොනවද? බර දැනෙන ඒවා. මොන බරද? මේන් එකක් ස්කන්ධ ප්‍රතිග්‍රාහක වලට අයිති මොකද්ද? ධ්වනිය. හරි. ඊට පස්සේ මේක. මේ දෙක එකක් නෙමෙයිද? ධ්වනියත් එක්තරා කම්පනයක්. හැබැයි හැම කම්පනයක්ම ධ්වනියක් නෙමෙයි. හරිනේ? තව මොනවද ඒ වගේ ඒවා? මෙන්න මේක. මේ ටික ඔක්කොටම කියන්නේ මොකක් කියලාද? ස්කන්ධ ප්‍රතිග්‍රාහක කියලා. අන්න එහෙනම් ඒක ඉස්සරහින් ඒ ටික ලියන්න ඕනේ. ධ්වනිය, කම්පනය, පීඩනය, ස්පර්ශය. තව එකක් තියෙනවා. ඒක අමතක වෙනවා තව පොඩ්ඩෙදි. මේක ගුරුත්වය ඔන්නෝ ටික කියන්නයි මට උවමනාව තිබුණේ. දැන් ගියා ඊළඟ පිටුවට. තව එකක් තියෙනවානේ වේදනාව තේරෙන්නේ නැති මොකටද? ඕන කෙනෙකුට තේරෙනවනේ ඒක. තේරෙන්නේ නැත්තම් මොකක් කරන්නද? දල්පෙනෙත් එකකින් යනගෙන බලන්න.
හරි ඊළඟ පිටුව. බලන්න ඒක ප්‍රතිග්‍රාහකවල ලක්ෂණ. කියවගෙන යමු ඉස්සෙල්ලා. මාත් එක්ක දැන් බලන් යන්න. විශේෂිත උත්තේජයක් ප්‍රතිග්‍රහණය කිරීම සඳහා නිර්මාණය වූ විශේෂිත ව්‍යුහයකි. උත්තේජයේ අවම දේහලියාගයකට හෝ ඉහළාගයකට ප්‍රතිචාර දක්වයි. සෑම විටම ස්නායු පද්ධතිය හා සම්බන්ධ වී පවතී. උත්තේජයක ඕනෑම ශක්ති ප්‍රභේදයක් පසුව ක්‍රියා විභවයක් බවට සම්ප්‍රේෂණය කිරීම සඳහා වෙනස් වන පටල විභවයක් බවට පරිණාමණය කරන ව්‍යුහයක් වේ. වෙන විදිහකට කියනවා ඕනෑම ශක්ති ප්‍රභේදයක් ස්නායු ආවේගයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. උත්තේජයේ ශක්තිය ක්‍රියා විභවයක් බවට පරිණාමනයේදී සංවේදී තොරතුරු ප්‍රගුණනය කිරීමේ හැකියාවක් දරයි. සංවේදී අනුවර්තනය වීමේ හැකියාව පවතී. උත්තේජයක් සන්තතිකව දිගින් දිගටම පවතින විට ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවතී. දැන් ඔයගොල්ලෝ තනියම කියවන්න. මේක විශේෂිත ව්‍යුහයක් කියන්නේ ඇයි කියලා කියන්න මට. ප්‍රතිග්‍රාහකයක් යනු විශේෂිත ව්‍යුහයක් වෙන්නේ ඇයි? එයා ප්‍රතිග්‍රහණය කරන්නේ විශේෂිත උත්තේජයක් පමණයි. ඒ කියන්නේ එක ප්‍රතිග්‍රාහකයකට ඕනෑම උත්තේජයක් ප්‍රතිග්‍රහණය කරන්න බෑ. ඔන්න පොඩි උදාහරණයක්. තේ එකක් හදනවා අපි. කාට හරි දෙන්න. කලින් තේ එකෙන් හැන්දෙන් චූට්ටක් අරගෙන මොකද කරන්නේ? චුට්ටක් බීලා බලනවා පොඩ්ඩක්. ඒ මොකද්ද බැලුවේ? පැණි රහ ඇතිද කියලා බැලුවේ. ඉතින් මෙහෙම කරන්න බෑයිද? මේ ඇඟිල්ල පොඩ්ඩක් ඔබලා ඇද්ද පැණි රහ? බලන්න බෑ එහෙම? දැනෙන්නේ නෑනේ. ඉතින් දිවේ තියෙන්නේත් හැම ඇඟිල්ල තියෙන්නේත් හැම. මාරු වැඩේ. ඒක තමයි. ඇඟිල්ලට හැබැයි එක දෙයක් දැනේ. මොකක්ද දැනේ? රස්නේද තේක නිමිලද කියලා විතරක් දැනේ. හැබැයි ඒක බලා ගන්න ඕනේ නම් අපිට එහෙම බලන්න පුළුවන් තමයි. ඉතින් දෙයියනේ රස්නේ හෝ නිමිලද කියන එක දැනෙනවා නම් ඒ කියන්නේ මේ ඇඟිල්ලත් මොකක් තමයිද? ප්‍රතිග්‍රාහකයක් තමයි. මේකට රස දැනෙන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව මොකද්ද කියන්නේ? මේක රස කියන දේ ලබා ගැනීමට මොනවා වෙලා නැද්ද? විශේෂණය වෙලා නැහැ. එහෙනම් ප්‍රතිග්‍රාහක කියන්නේ මොනවා වෙච්ච එකක්ද? විශේෂණය වෙච්ච එකක්. ඔන්න පළවෙනි එක තේරුම් ගන්න එහෙමයි. දෙවෙනි එක බලන්න දැන්. ඔව්. මේ උත්තේජයේ අවම දේහලියාගයක්වත් තියෙන්න ඕනි. ඒකට මොනවද දක්වන්නද? ප්‍රතිචාර දක්වන්න. අවම දේහලියාගයක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මේ පරිසරයේ තියෙන සද්ද හැම එකම අපිට ඇහෙනවද? සද්ද හැම එකම අපිට ඇහෙනවද? නෑ. අපිට ඇහෙන්නේ නැති සද්ද ඕනි තරම් තියෙනවා. එහෙනම් ඇයි අපිට මේ ඔක්කොම සද්ද ටික ඇහෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි අපේ කන සංවේදී වන අවම දේහලියාගය නැතිනම් මොනවා වෙන්නේ නැද්ද? ඒක ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම එකටම එහෙම අවම දේහලියාගයක් තියෙනවා. ඔව්. දැන් අපි හිතමුකෝ එලකිරි ටිකක් එළදෙනෙක්ගෙන් දුවා ගැත්ත ගමන්ම හරි බීලා බැලුවොත් අපිට පැණි රහ දැනෙන්නේ නැහැ. හැබැයි ඒකේ සීනි නැද්ද? ලැක්ටෝස් සීනි නැද්ද? තියෙනවා. පරීක්ෂණාත්මකව බැලුවොතින් එහෙම බෙනඩික් පරීක්ෂාව කළා මොකක් වෙනවද? ගරු රතු පාට අවක්ෂේපයක් එනවා. ඒ කියන්නේ සීනි තිබිලා තියෙනවා. අපිට මොකද වෙන්නේ? දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ දිවට ඕනි කරන අවම දේහලිය මට්ටමින් ඒකේ සාන්ද්‍රණය නැහැ. දැක්කනේ? අවම දේහලියයක් තියෙනවා. ඊට පස්සේ ඔව් ඉතින් මෙහෙමනේ ස්නායු පද්ධතිය සමග සම්බන්ධ වුණේ නැත්තම් ප්‍රතිග්‍රාහකයක් මොනවා වෙන්නේ නැද්ද? ඒකෙන් ලබා ගන්න තොරතුරු මොනවා කරන්න බෑයිද? සංජානනය කරන්න බෑ. ඒ කියන්නේ මොනවා කරන්න බෑයිද? මේ දැනෙන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න නම් හැම ප්‍රතිග්‍රාහකයක්ම ලින්ක් කරන්න ඕනේ. මොකටද? කියන්නේ ස්නායු පද්ධතියට සම්බන්ධ කරන්න ඕනේ. ස්නායු පද්ධතියට සම්බන්ධ වුණේ නැත්තම් තොරතුරු මොනවා කරන්න බෑයිද? ලබා ගන්න බැරි නෑ. මොනවා කරන්න බෑයිද? තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ සංජානනය කරන්න බෑ. ඒකත් හරි. ඊට පස්සේ ඊළඟ එකද කලින් ඉඳන් කිව්ව එකනේ. ඕනෑම ප්‍රතිග්‍රාහකයකට තියෙන හැකියාව තමයි සරලවම කිව්වොත් මෙන්න කියන්න මාත් එක. මොකද්ද?
උත්තේජයේ තියෙන ශක්තිය ප්‍රතිග්‍රාහකයේ මගින් මොනවා කරනවද? ස්නායු ආවේගයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඊළඟ එක උත්තේජයේ ශක්තිය ක්‍රියා විභවයක් බවට පරිණාමයේදී සංවේදී තොරතුරු ප්‍රගුණනය කිරීමේ හැකියාව පවතී. ප්‍රගුණනය යටින් ඉරක් ගහන්න. ඔබට මොකද්ද වැටහෙන්නේ ඒකේ? ප්‍රගුණනය කියන එකේ අදහස. ඔබ අහලා ඇති මොනවටද? ෆිසික්ස් වලට ට්‍රාන්ස්ෆෝමර් කියලා જાතියක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් සිංහල වචනේ මොකක්ද? පරිණාමකයා. ඒකේ තියෙනවා ස්ටෙප් අප්, ස්ටෙප් ඩවුන් කියලා. ඒ කියන්නේ ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක වැඩි කරන්න පුළුවන්. නැත්නම් ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක අඩු කරන්න පුළුවන්. එහෙම තියෙනවා ට්‍රාන්ස්ෆෝමර්. ඒ වගේ මේ ප්‍රතිග්‍රාහක වලටත් තියෙනවා දෙන උත්තේජයට වඩා පොඩ්ඩක් එක මොනවා කරන්න පුළුවන්ද? වැඩි කරලා ගෙනියන්න පුළුවන්. ඔය කනේ හැම තියෙනවා හැම. මුද්ගරිකාව නිගාතිය දරණකය කියලා අස්ති කෑලි තුනක් තියෙනවා. ඒකෙන් පුළුවන් මොනවා කරන්නද? මේකට වඩා මේකෙදි මේකට වඩා මේකෙදි හඳේ සැර පොඩ්ඩක් මොනවා කරන් ගෙනියන්න වැඩි කරගෙන ගෙනියන්න පුළුවන්. පොඩ්ඩක් වර්ධනය කරලා දෙන්න පුළුවන්. හරි? අන්තිම එකනේ. අන්තිම එකට තියෙනවා ලස්සන උදාහරණයක්. අන්තිම එක කියවන්නකෝ ඔයගොල්ලෝ. එක දිගටම සන්තතිකව ඒක උත්තේජනය වෙනකොට ඒකට මොනවා වෙන්න පුළුවන්කම තියෙනවද? හැඩ ගැහෙන්න පුළුවන්ලු. උදාහරණ දෙකක් තියෙනවා. එක පැණී රස කේක් කෑල්ලක් නැත්තම් මස්කට් කෑල්ලක් කාලා ප්ලේන් ටියක් බොනවා. බීලහන මේ ප්ලේන් ටිද බං? මේක සීනි දැම්මද? පොඩි අවුලක් වෙලා හිටන. හරි. ඌ සීනි දාලා නැත්තේ නෑ සීනි දාලා තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? ඉහළ සීනි සාන්ද්‍රණයකට උත්තේජනය වුණු වහාම මොකද වෙන්නේ? අරකට උත්තේජනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ඉහළ සාන්ද්‍රණයට ටක් ගාලා ප්‍රතිග්‍රාහකයේ මොනවා වෙලාද දැන්? අනුවර්තනය වෙලා තියෙන්නේ. පහළ සාන්ද්‍රණය ඒකට දැනෙන්නේ නැහැ. ඕක එකක් දිව සම්බන්ධයෙන්. තව එකක් තියෙනවා එකම සෙන්ට් එක පාවිච්චි කරනකොට. ඒකම පාවිච්චි කරනකොට දිගටම මොකක් වෙනවද? ඒකේ සුවඳ දැනෙන්නේ නැතුව යනවා අනුවර්තනය වෙලා. ඒ හින්දා සුවඳ මදි ඇති කියලා එකෙන් භාගයක් විතර ගහනවා. හැබැයි අපි පාරේ යනකොට පාරේ අනිත් ඇයට ඒක මේ නාහෙට දැනිලා මොනවා වෙලා නැද්ද? අනුවර්තනය වෙලා නැහැනේ. එතකොට මොකද වෙන්නේ? සැලුන් එකක් පාරේ යනවා වගේ හරි. අන්න එහෙම වෙනවා. මාර දේවල්නේ මේවයි කියලා තියෙන්නේ. ඒක තමයි. අපිට ඔය කියන හැම මගුලම වෙනවා. හැබැයි අපි ඒකට මා ප්‍රාණ වලින් දාලා ලියාගත්තන් පස්සේ තේරෙන්නේ නැහැ. ඔය ඔක්කොම ඔබ දන්න දේවල්. හරි. ඔව් ටික තමයි වෙන්නේ. හරි. ඕක අහනවා විභාගෙට අනිවාර්යෙන්ම. මොකක්ද අහන්නේ? ප්‍රතිග්‍රාහකවල මූලික ලක්ෂණ. ඕනෑම ප්‍රතිග්‍රාහකයක. ඊට පස්සේ අපි එනවා මොකටද? රස ප්‍රතිග්‍රාහක වලට. ඔන්න බලන්න රස ප්‍රතිග්‍රාහක. මෙන්න අපේ රස ප්‍රතිග්‍රාහකේ බලාගන්න. මෙන්න මෙයා තමයි අපේ රස ප්‍රතිග්‍රාහකය. දිව මේකේ මෙන්න මෙහෙම තියෙනවා. හොඳේ. මෙන්න මේ එක එක ප්‍රදේශවලට එක එක රසයන් තමයි දැනෙන්නේ. මේ ප්‍රදේශ මම වෙන් කළේ හරි. මෙහෙමයි. මට කියන්නකෝ දිවට දැනෙන රස වර්ග මොනවද කියලා? මූලික රස වර්ග. මොනවද දැනෙනවද? පැණි රස දැනෙනවා. ඊට පස්සේ තිත්ත රස දැනෙනවා. ඊට පස්සේ ලුණු රස දැනෙනවා. ඇඹුල් රස දැනෙනවා. කුණු රස, කුණු රහ, මුඩු රහ, ඔය වගේ જાති ටිකකුත් තියෙනවා. කහට රහ. මිනිස්සු කියනවා නේද එහෙම? ඒක තමයි. මිරිස් රහ. ඔය කියන්නේ කාලේ අප්පෝ තාව පොඩ්ඩක් මිරිස් ටිකක් තිබුණා නම් හොඳයි කියලා. මිරිස් වල මොකක්ද දැනෙනවද? රහ දැනෙනවා. ඒ වුණාට බයොලොජි වල තියෙන්නේ මූලික රස වර්ග 4කි කියලා. ඉස්සර 18 සිලබස් එකේ 19 සිලබස් එකේදී මේකට තව රසක් එකතු වෙලා මොන රහ? උමාමි රස. උමාමි රස. ඉංග්‍රීසියෙන් දෙන්නේ මොකද්ද? සේවරි. ඔබ හිතන්නේ මෙන්න මේ හරියට මොකද්ද දැනෙන්නේ? මේ හරියට
මොකද දැනෙන්නේ? තිත්ත මේ හරියට දැනෙන්නේ පැණි රස. මේ හරියට දැනෙනවා පැණි රස දන ලුණු රස. මේ හරියට දැනෙනවා ඇඹුල් රස. මේ හරියට දැනෙනවා තිත්ත රස. හැබැයි මේ හන්ද මේක චුරුචුරු ගන්න පහගෙන ඉන්න හරිද? මේක මෙහෙම කිව්වට සමහර විට මේ හරියටත් තිත්ත රස දැනෙන්න පුළුවන්. මොකද ඒවා දැනෙන්න හේතු වන රසාංකුර කියලා જાතියක් තියෙනවා. ඒ රසාංකුර දැන් තිත්ත වලට අදාළ රසාංකුර වැඩියම්ම තියෙන්නේ මෙතන. පැණි රසට අදාළ රසාංකුර වැඩියක්ම තියෙන්නේ මෙතන. හැබැයි දැන් අපි හිතමුකෝ පැණි රසාංකුර එකක්වත් මෙහෙ නැද්ද? තියෙනවා. තිත්ත රසය එකක්වත් මෙහෙ නැද්ද? තියෙනවා. මේක ව්‍යාප්තිය ඩිස්ට්‍රිබියුෂන් එක අනුව තමයි මෙහෙම තීරණය කරලා තියෙන්නේ. පැහැදිලිද? උමාමි රස කියන එක එහෙම අහවල් තැනට දැනෙනවා කියලා කොහෙවත් ලකුණු කරලා පෙන්නලා නැහැ. මෙන්න මෙතෙන්ට දැනෙනවා කියලා. මේක ඕගලන්ට උගන්වන්න කියලාත් නැහැ. මම නිකන් ලිව්වේ. ඒ කියන්නේ මේ නෝට් එකේ දෙන්න කියලා නැහැ. කොහෙටද දැනෙන්නේ කියලා. හරි මම නිකන් ලියලා පෙන්නුවේ. හරි. එතකොට දැන් මේ ටික පහු වෙනකම් විතරද රස දැනෙන්නේ? ඔව්නේ. ඔය ඔක්කොම රසවල ටික දැනෙන්නේ මෙන්න මේ ටික පහු කරනකම්. හරි. ඊට පස්සේ මේ සේරොගෙම්ම ස්නායු ආවේග එකතු කරගෙන මම ඒ වඳින්නේ නැහැ. මේ හැම තැනින්ම එකතු කරගෙන යන මොළයට යන මොකක් තියෙනවද? ස්නායුවක් තියෙනවා. ඒක කපලා දැම්මොත් මොකද වෙන්නේ? මෙලෝ රහක් නැහැ. අර කියන්නේ මෙලෝ රහක් නැහැ කියලා අන්න එහෙම වෙනවා. මෙලෝ රහක් නැති වෙනවා. දිව තියෙනවද? ඔව්. ඒතර ඒ ඇයි රහ දැනෙන්නේ නැත්තේ? ඇයි රහ දැනෙන්නේ නැත්තේ? සංජානනය වෙන්නේ නැහනේ. සංවේදනයේද නැති වෙන්නේ සංජානනයේද? සංජානනයේද සංවේදනය කියන්නේ මොකක්ද? සංවේදනය කියන්නේ උත්තේජය මගින් මේක තුල මොකක් හටගන්න එකද? කියන්නේ ආවේගයක් හටගෙන ආවේගය යන එක. ඒක මොකද්ද? සංජානනය. ආවේගය විශ්ලේෂණය කරලා තේරුම් ගන්න එක. සංවේදනය. ආවේගය මොළයට ගිනිහිල්ලා ඒක මොකද්ද කියලා තේරුම් ගන්න එක සංජානනය. එතකොට මේ දිවේ ඉඳන් යන සංවේදී ස්නායුව කැපුවොත් මොකද්ද නැති වෙන්නේ? සංවේදනය තියෙනවා. මොකක් නැද්ද? සංජානනය නැහැ. එහෙනම් මදයි ඉතින් සංවේදනය තියෙනවනේ. සංවේදනය තිබුණාට සංවේදනය තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මේක මොකට යන්න ඕනේද? මොළයට යන්න ඕනේ. දැන් මිරිස් රහ කියන්නේ මොකද්ද? මේ උමාමි රහ කියන්නේ නම් ළමයි ඔය මේ තක්කාලි වල එහෙම තියෙන මස් වලක් තියෙනවා එහෙම රහ. හරි? අන්න එහෙම රහක් උමාමි රස කියන්නේ. මේ ජපන්නු තමයි ඔය රස වැඩිපුරම හොයාගෙන තියෙන්නේ උමාමි රස. ජපන්නු චීනු අම්මෝ චීනු ගැන කතා නොකරින්න. ඊළඟට මේ මොකද්ද මං කියන්න හිටියේ? මිරිස් රස. මිරිස් රස කියන්නේ රසක් නෙමෙයි. ඕගොල්ලෝ මිරිස් රස කිව්වට මිරිස් රස කියන්නේ රසක් නෙමෙයි. මිරිස් රස නෙමෙයි ඒක. මිරිස් සැර. මිරිස් සැර. සැර කියන එක ඔබ මොකක් කරනවද? පටලවාගෙන මොකක් විදිහටද? රසක් විදිහට. මොකද්ද මිරිස් සැර කියන්නේ? ඒක දිවේ ගෑවුනාම ඇතිවන වේදනාව තමයි මිරිස් සැර කියලා කියන්නේ. හරිද? ඔව්. ඒක ඔප්පු කරගන්න පුළුවන් ඔබට මෙන්න මෙහෙම. අර චූටි කොච්චි තියෙන්නේ. 4ක් විතර අරගෙන හරන් ගිහලා දිවෙන් ගා ගන්න. හරි? අන්න එතකොට ඔබට තේරෙයි මේක රසක් නෙමෙයි යකෝ මේක මොකද්ද? වේදනාවක්. හැබැයි ඒක ලාවට තියෙනකොට මොකක් විදිහට පිළිගන්නවද? රසක් විදිහට වරද්දලා පිළිගන්නවා. ඒ කියන්නේ අපි වේදනාවටත් කැමතිද? ඔව්. වේදනාවටත් කැමති. මේ හැම තැනකම ළමයි තියෙනවා මෙන්න මේ වගේ තිත් වගේ උඩට මතුවෙච්ච තැන්. මේ හැම තැනකම තියෙනවා. මෙහෙම උඩට ඉස්සිච්ච තැන්. ඒවට කියන්නේ මොනවා කියලා කියන්නේ? රස පිටිකා. මම දැන් ඒව එකක් අඳිනවා මෙහෙම. ඕගලන්ට මුකුත් අඳින්න නැහැ බලන් ඉන්න තියෙන්නේ හැම. මේන් එකක්. යාර උඩට මතුවලා තින්නේ. බලන්නකෝ අද ගිහිල්ලා ගෙදර ගිහින්.
කොහොමද බලන්නේ කණ්ණාඩියක් ගාවට ගිහලා හා ගාලා බලන්න පේනවා ඒක උඩට. ඔහොම උඩට මතුවලා තියෙනවා. මේ වගේ මේක තමයි රස පිටිකාව. බලන්න මේ හරිද? මෙන්න මේ රස පිටිකාවල හරිද? රස පිටිකා කියන ඒවාය මේ වගේ ව්‍යුහ වගේක් තියෙනවා. මේ වය කෙලවරින් ස්නායු තන්තුවකුත් පටන් ගන්නවා. ඊට පස්සේ ඔය ඔක්කොම ස්නායු තන්තු එකතු වෙලා තමයි එක ස්නායුවක් හැදෙන්නේ. හොම රස ස්නායුව. මිනිස්සු ඕකට කිව්වේ රසනහර කියලා. රසනහර පිනා යනවා කියන්නේ. මේවට මොනවද කියන්නේ ළමයි? මේවා නම කියන්නකෝ මේ වය. මොකද්ද මේ? taste buds. මොනවද? රසාංකුර. මේ උඩට ඉසිලා තියෙන තැන රස පිටිකා. එතකොට ඔබ අහන්න ඕනේ මේ මුදුන හරිය මේ හරිය නැද්ද? තියෙනවා. ඒ හරියෙත් තියෙනවා. මේ හරියට වෙන්න තමයි වැඩිපුර පල්ලේ හරිය තමයි වැඩිපුර තියෙන්නේ. හරිද? ඔව්. එතන මේක මොකද්ද? මේ ඇවිල්ලා සංවේදී ස්නායුව. කොහෙටද මේක යන්නේ? මේක කොහාටද ගෙනියන්නේ? බත්තර මුල්ලට. මේ කොහෙටද ගෙනියන්නේ කියන්නකෝ? මොළයට හරි මොළයට. මොළය දක්වා ගෙනියනවා එකකින්. දැන් හරිද? දැන් මේකෙන් ගැලවෙන්න බෑ. තව යනවා ඉස්සරහට. හරි. ඊට පස්සේ මේ රසාංකුරේ ලොකු කරනවා දැන් අපි. මොන බලන්න රසාංකුරේ ලොකු කරපුවාම හරි. මෙන්න මේ වගේ තැනකනේ ඔක තියෙන්නේ. රසාංකුරේ. බලා ගන්න හොඳට ඈ. ඒක දිහා බලන්න හරි. මෙන්න මෙව්වා තමයි රසාංකුරයක තියෙන රස සංවේදී සෛල කියලා මේවට කියන්නේ මේ තියෙන්නේ. මේවට රස සංවේදී සෛල. ඒවා ගොඩක් තියෙනවා හොඳේ. ඒ රස සංවේදී සෛලවල නිදහස් කෙලවර මොනවද තියෙන්නේ? ශුද්‍ර අංගුලිකා තියෙනවා. හරිද? දැන් නම් ටික ලියයි අපිට. මේක මොකද්ද? රස සංවේදී සෛලය. මේක ශුද්‍ර අංගුලිකා. හරි. මේ තමයි ස්නායු තන්තු. දැන් මේවා ඔක්කොම එකට එක සම්බන්ධයි. හරි. මේකක් තමයි මම මේ ඇන්දේ. ඒ වය මෙන්න මේ රසාංකුරයක් තමයි මේ ඇන්දේ. දැන් තේරෙනවනේ? ඊට පස්සේ මේ ඇවිල්ලා මොකද්ද? බලන්න දැන්. මොකද්ද ඒ? රස සංවේදී සෛලය. ඒක නම් එච්චර ලොකුවට අඳින්න ඕනේ නැහැ. මෙතනින් ඉවර කරපුවාම ඇති. මට ලේසි හින්දා මං එහෙම ඇඳගත්තේ. හරි. මොන බලාගන්න. ක්‍රියාකාරීත්වය බලාගන්න දැන්. හරි. මෙන්න මෙහෙමයි ක්‍රියාකාරීත්වය. බලන්න. කෑමවල රසට හේතු වෙන්නේ මොනවද කියලා පටන් ගන්නකොට කිව්වා. මොකද්ද කෑමවල රසට හේතු වෙන්නේ? කියන්නේ ඉතින් රසායනික ද්‍රව්‍ය. එක જાති රසායනික ද්‍රව්‍ය තියෙනවා කෑම වල. හරිද? එතකොට මේ රසායනික ද්‍රව්‍ය මෙන්න මේ හරියේදී මේ දිය වෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය මොකේද දිය වෙන්නේ? කියන්නකෝ මොකේද දිය වෙන්නේ කියලා. දිය වෙන්නේ කෙලවල දිය වෙන්නේ. කෙල නැති වුණොත් කෙල වෙනවා. හරිද? ඔව් දිය වෙන්න එකක් නැහැනේ. දිය වෙලා වැඩ දෙකක් වෙන්න පුළුවන්. නහගන්න. එකක් තමයි මෙන්න මේකේ තියෙනවා විශේෂ ප්‍රතිග්‍රාහක මධ්‍යස්ථාන. මෙන්න මේක කියන්නේ මොකේද? රස සංවේදී සෛලවල මොකේද? ප්ලාස්ම පටලේ. එතකොට මේකට හයි වෙනවත් එක්කම පටල විභවය වෙනස් වෙලා ආවේගයක් විදියට මෙහෙම මොනවා වෙන්න පුළුවන්ද කියන්න යන්න පුළුවන්.
එහෙම නැත්තම් සමහරට ලොකු කෙමිකල් වෙන්න පුළුවන් එහෙම බැඳෙන්න. ටිකක් ලොකු කෙමිකල් ඔහොම. හරි. ඔය වගේ. මෙහෙම හිතමුකෝ. ඔව්. සමහර විට ඊට වඩා කුඩා කෙමිකල් මේක අස්සටම යනවා. අස්සට ගිහිල්ලා මෙන්න මේ ස්නායු අන්තයට සම්බන්ධ වෙනවා. ඔය දෙකෙන් මොනවා හරි ක්‍රමයකින් මොකක් හට ගන්නවද? ආවේග හට ගන්නවා. මම මෙතනින් පෙන්නන්නම් ඒක මෙහෙම. ඒවා ගිහින් මෙතෙන්ට හයි වෙනවා හෝ එහෙම නැත්තම් මේ වගේ ඒවා මේක අස්සට යනවා. අන්න එතනින් තමයි මම මෙතනින් ලියන්නද මේ මොනවද කියලා. රස ඇති කරන රසායන ද්‍රව්‍ය. ආන්න එක මේක ගෑවුනාම ඇතිවන ආවේගය තමයි මෙන්න මේ ස්නායු ආවේගයේ විදිහට යන්නේ. 1 මිලිවෝල්ට් කොච්චරයිද? ධන 40යි. එතකොට පොඩි ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඔබට? මිලිවෝල්ට් ධන 40ක කරන්ට් එකක් මොලේට ආවහම මොලේ කොහොමද දැනගන්නේ මේක පැණි රහ කියලා? කොයි ආවේගෙත් රහ එකයිනේ. පැණි රහ ගෑවුනත් යන්නේ මිලිවෝල්ට් ධන 40ක්. තිත්ත රහ ගෑවුනාම යන්නේත් මිලිවෝල්ට් ධන 40ක්. මම අහන්නේ ඔබෙන් රහ මේකයි කියලා මොලේ අඳුරගන්නේ කොහොමද? කල්පනා කරලා කියන්න. රහ මේකයි කියලා මොලේ අඳුරගන්නේ කොහොමද? ආවේගය ඔක්කොගේම එකයි, එක රහයි. නමුත් රස වෙනස මොලේ අඳුරගන්නවා කොහොමද කියලා කියන්නේ? හේතුව මෙන්න මේ රසාංකුරයේ තියෙන සෛල සංවේදී වෙන්නේ එක්තරා කෙමිකල් එකකට විතරයි. ඒ කෙමිකල් එක විතරයි මේකට මොනවා වෙන්න පුළුවන්ද? බැඳෙන්න පුළුවන්. එතකොට මේකේ බැඳිලා මේකෙන් ආවේගය එනවා නම් මේක සංවේදී වන්නේ මොන කෙමිකල් වලටද? පැණි රහ කෙමිකල් වලට නම් මේකෙන් ආවේගය එනවා නම් මොලේ තේරුම් ගන්නවා මොකද්ද රහ කියලා. තේරෙනවද? සමානම මෙලෝ රහක් නැහැ බුදි. හරි. ඔව්. ඊනෙන් හරි ඇසේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. හරි. මේ බලන්න මේ. මෙහෙ. ඒතර ළමයි මොලයට රස ස්නායු එකක් නෙමෙයි එන්නේ. එක ස්නායුවයි. මේක ඇතුලේ මොනවද තියෙනවද කියන්නේ චූටි කෙඳි කෝටි ගාණක් තියෙනවා. ඒතර මොලයට ඒකෙන් ආවේගය එනකොට මොලේ බලන්නේ ඔය කොයි එකේ ඉඳන්ද එන්නේ. එහෙම බලන්න. ඒ කියන්නේ මෙන්න මේකේ ඉඳන්ද එන්නේ. ඒකේ ඉඳන් එන එකක්ද? නැත්නම් මෙතන ඉඳන් එන එකක්ද? මොන රසාංකුරයේ ඉඳන්ද එන්නේ? මොකට සංවේදී රසාංකුරයේ ඉඳන්ද එන්නේ කියලා තමයි බලන්නේ. පැණි රහට සංවේදී එකේ ඉඳන් එනවා නම් මොකක් කියලා තේරුම් ගන්නවද? පැණි රහ කියලා තේරුම් ගන්නවා. තිත්ත රහට සංවේදී එකේ ඉඳන් එනවා නම් තිත්ත රහ කියලා තේරුම් ගන්නවා. මෙතනින් පැණි රහට උත්තේජනය වෙලා යන ආවේගයත් මිලිවෝල්ට් ධන 40යි. මෙතනින් තිත්ත රහට වෙලා යන ආවේගයත් මිලිවෝල්ට් ධන 40යි. ඒකේ වෙනසක් නැහැ. එන රසාංකුරයේ අනුව තමයි තීරණය වෙන්නේ රහ මොකද්ද කියලා. එච්චරයි. දැන් දෙවෙනි පිටුවේ 15 රස ප්‍රතිග්‍රාහක කියන තැන මේක අවශ්‍ය නැහැ. ඉතුරු ටික අඳින්න. ඉතුරු ටික කියන්නේ රූප කීයද? 1යි 2යි 3යි. හරි මේකත් නම් කරන ස්නායු තන්තු රස ඇති කරන රසායනික ද්‍රව්‍ය සුද්‍රාංගුලිකා රස සංවේදී සෛලය. ඕක අන්වීක්ෂයෙන් පේන හැටිම ඇඳලා තිනවා 3 වෙනි පිටුවේ. පස්සේ ඔබට විස්තරාත්මකව බලන්න පුළුවන්. එච්චර සංකීර්ණ රූප අඳින්න ඕනේ නැහැ අපි. සාමාන්‍යයෙන් මේ වගේ ඇඳගත්තාම ඇති අදාළ සිද්ධිය තේරුම් ගැනීම සඳහා. දැන් අපි යමු 4 වෙනි පිටුවට. මිනිසාගේ රස සංවේදනය කියලා එකක් තියෙනවනේ නේද? ඔව්. ඒක මාතෘකාවක් කරලා උඩින් ලියන්න. මිනිසාගේ රස සංවේදනය කියලා. ඒ පිටුවේ 4 වෙනි පිටුවේ උඩින්ම. මිනිසාගේ රස සංවේදනය කියන එක ලියන්න.
මේ නිසාගේ රස සංවේදනය සඳහා හේතු වන රස සංවේදී අවයවය දිව වේ. දිවෙහි රස සංවේදී ප්‍රතිග්‍රාහකය රස අංකුර වේ. රස අංකුර කියලා එකට ලියන්න පුළුවන්. රස සංවේදී ප්‍රතිග්‍රාහක සෛල විශේෂණය වූ අපිච්ඡද සෛල වන අතරා. අන්න ඒක ඉතා වැදගත් ඈ. මේ බලන්න. මේ මොනවද? මේ මොනවද? අපිච්ඡද සෛල. මේ මොනවද? විශේෂණය වූ අපිච්ඡද සෛල. හරි. මේකෙන්ම තමයි මේක හැදිලා තියෙන්නේ. හරි. හැබැයි මේක වගේ නෙමෙයි මේක මොනවා වෙලාද? විශේෂණය වෙලා. දිවේ තියෙන්නේ මොකද්ද? අපිච්ඡදයක්. ඒ අපිච්ඡද සෛල තමයි විශේෂණය වෙලා මේක හැදිලා තියෙන්නේ. හරි. ඒවා දිවෙහි අඩංගු කෙටි ප්‍රසරවන පිටිකා බවට සංවිධානය වී ඇත. ඔව්. ඒ කියන්නේ ඒ රසාංකුර කියන ඒවා තියෙන්නේ මොනවා ඇතුළේද? රස පිටිකා ඇතුළේ. රස වර්ග 5ක් ප්‍රතිග්‍රහණය කිරීම සඳහා මෙම රසාංකුර දිවෙහි විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී පවතී. ප්‍රධාන 5ක් කිව්වට 6ක් තියෙනවානේ. ඒ ඉලක්කම් වැරදි. 1 2 3 4 5. උමාමි රස, ග්ලූටමේට් ඇමයිනෝ අම්ලය මගින් මෙම රස ඇතිවේ. මස්වල තක්කාලි වල තියෙනවා මේක. එතකොට දැන් සමහර කෑම රස කරන්න මොනවද දානවද? තක්කාලි දාන්නේ. ඒ තක්කාලි වල තියෙනවා මොකද්ද? ග්ලූටමේට් කියන මොකද්ද? රසායනික ද්‍රව්‍ය. මොකද්ද ඒක? ඇමයිනෝ අම්ලයක්. ඒකෙන් තමයි උමාමි රස කියන එක ඇති කරන්නේ. සේවරි රසය කියන එක. රසාංකුරයක් රස සංවේදී සෛල කිහිපයක් හා ඒවා වට කරමින් පිහිටි ආධාරක සෛල කිහිපයකින් හා සංවේදක ස්නායු අන්ත කිහිපයකින් යුක්ත වේ. ඔව් මෙන්න මෙතන මේවට කියන්න පුළුවන් මෙන්න මෙව්වා මෙන්න මේක මේවා මොනවද? ආධාරක සෛල. මේ මොනවද? රස සංවේදී සෛල. හරි. මෙව්වා ස්නායු අන්ත. රස සංවේදී සෛල වලට සංවේදී කපාල ස්නායු වලින් ස්නායු සැපේයාන්. ඔයගලන්ට මතකද කලින් පාඩමේ කපාල ස්නායු සුසුම්නා ස්නායු කියලා දෙකක් තිබුණානේ. ඒතර මේක මොකටද සම්බන්ධ? කපාල ස්නායු කෙලිම කොහාටද යන්නේ මේක? සුසුම්නාවට යන්නේ නැහැ. කෙලිම මොනවද? මොළයට යන්නේ. හරි. රස සංවේදනය. ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත සංවේදී තරලයේ එහෙමද කියවන්නේ? ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය දෙන්න කමාවක් එන්න ඕන. ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත සංවේදී තරලයේ. ඒ කියන්නේ ළඟම තියෙන සංවේදී තරලයේ. ඒ කියන්නේ මොකේද? කේටයේ දියවි රස සංවේදී සෛලවල මතුපිට පෘෂ්ඨයේ පවතින සුද්‍ර අංගුලිකා ඔස්සේ රස සංවේදී සෛල තුලට විසරණය වේ. එවිට රස සංවේදී සෛල උත්තේජනය වී ජනනය වන ආවේග සංවේදී කපාල ස්නායු ඔස්සේ මොළයේ මස්තිෂ්කයේ රස සංවේදී ප්‍රදේශය මතකද? දැන් මතක නැහැනේ නේ? ඒක තමයි. කවන්නේ මතක නැහැ. තිබුණා කියලා මතකයිනේ. ඔව්. කොහෙද තිබුණේ ඒක? හයිපොතැලමසේ. එහෙනම් රස සංවේදී මොළේ තමයි නේද? වලය හරිද? මොළේ කොහෙද තිබුණේ? මස්තිෂ්කයේ තිබුණානේ. මස්තිෂ්ක අර්ධගෝල වල කණ්ඩිකා 4ක්. ඒකෙන් මොකේද තිබුණේ? අන්න බහුවර්ණයක් හැදියකි දැන්. මොකද්ද බහුවර්ණේ? රස සංවේදී ප්‍රදේශයේ පිහිටා ඇත්තේ මිනිසාගේ මොළයේ උත්තර පහක් දාන්න පුළුවන්. මස්තිෂ්කයේ ලලාට කණ්ඩිකාවේය. මස්තිෂ්කයේ අපර කපාල කණ්ඩිකාවේය. එතන 4යිනේ තියෙන්නේ. ඔව් ඉතින් ඒ 4 නැතුව තව එකක් දානවා කොහෙද? සුසුම්නා ශීර්ෂකයේ. නැත්නම් හයිපොතැලමසේ වගේ දාන්න පුළුවන්. ඒකට ඔබ හොයාගන්න ඕනේ කොහෙද තිබුණේ කියලා නේද? හොයාගන්න. දැන් එපා මට කියන්න එපා හොයාගන්න හරි. රස සංවේදී ප්‍රදේශයේ සම්ප්‍රේෂණය වීමෙන් රස හඳුනා ගනු ලබයි. හරි. ආගන්න. සමහර වෙලාවට ඔබ කියනව නේද? සමහර කෑම කාලා මේ ලෝකේ රහක් නැහැ. මෙලෝ රහක් නැහැ කියලා කියනවනේ. සමහර ඒවා කාලා කියනනේ මාර රහයි. කියනනේ මේකේ වෙනස මොකද්ද කියලා මම මේ අහන්නේ. මේ මාර රස වෙන්නත් මෙලෝ රහක් නැති වෙන එකත් මේකෙන් පැහැදිලි කරන්න.
මේකෙන් පැහැදිලි කරන්න ඉතින්. මෙන් මහගන්න මාර රහයි කියන එක මාර රහයි කියන්නේ ඒ කාපු මොනවා හරි කෑමේ මේ වගේ මොනවා ගොඩක් තියෙනවද කියන්න රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. එතකොට ඒ වයින් මේ මොනවා උත්තේජනය වෙනවද? රසාංකුරවල තියෙන රස සංවේදී සෛල ගොඩාක් උත්තේජනය වෙනවා. ගොඩාක් උත්තේජනය වෙලා මොලේට ගොඩාක් ආවේග එනවා. එනවා කියන්නේ තොග වශයෙන් එන්නේ ආවේග. අන්න එතකොට මොලේ තීරණය කරනවා මොකද්ද? රසයි ගොඩායි ආවේග රසයි. ආවේග ගොඩායි. එතකොට රසයි. එතකොට මේවා නිෂ්පාදනය කරන පුජ්‍යලයා බලනවා මේවය ಗುಣ අගුණ කෙසේ වෙතත් ಗುಣ අගුණ කෙසේ වෙතත් මොකද්ද ඔව් මේ කෙමිකල් ගොඩක් ಜಾති දාලා මෙව්වා පුළුවන් තරම් මොනවා කරන්නද උත්තේජනය කළා මොලේට එන ආවේග ප්‍රමාණය කොහොම හරි වැඩි කරන්න. එතකොට මේ කන මිනිස්සයා ඒ ගැන හරීම සැටිස්. අපරාධ කියන්න බෑ රසයි. ඒ කියන්නේ ආවේග ගොඩායි. දැන් ඕගොල්ලෝ රස කියන එක හිතන්නේ නැතුව අනිත් විදිහට හිතුවොත් ආවේග ගොඩාක් කෙන එක හොඳයිද මොලේට? ඔබ රස කියලා හඳුන්වන්නේ මොකටද? මොලේට එන ආවේග ටික. ඔබට ඒ විදිහට රස ගැන හිතුවොත් ආවේග ගොඩාක් එනවටද කැමති? ආවේග ටිකක් ආවම මදිද? ඒව ආවේගනේ. ඒවා රස නෙවෙයිනේ ආවේගනේ. ඔව්. ආවේග වලටනේ අපි රස කියලා අල්ලගෙන තියෙන්නේ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. ඒ එන ආවේගය අපි මනසින් මොකක් කියලා අල්ලගන්නවද? රසය කියලා අල්ලගන්නවා. ඔන්න උතන තමයි අපිට කෙලවෙන්න තැන. ඒක කොටසක් මගේ ඇරිලානේ ආවේ. ආපස්සට යන්න වෙනවා දෙවෙනි පිටුවට. රසායනික ප්‍රතිග්‍රාහක. ඒක බලන්න. විවිධ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවන රසායනික උත්තේජ ප්‍රතිග්‍රහණය සඳහා දායක වන ප්‍රතිග්‍රාහක රසායනික ප්‍රතිග්‍රාහක වේ. රසායනික ප්‍රතිග්‍රාහකවල සංවේදී සෛල උත්තේජනය වීමට රසායනික ද්‍රව්‍ය සෑම විටම මොකේ දිය වෙන්න ඕනිද? තරලයක ද්‍රව්‍ය විය යුතුය. අනිවාර්යයෙන්ම තරලයක දිය වෙන්න ඕනි. රසායනික ප්‍රතිග්‍රාහක වර්ග කීපයකි. රස සංවේදී ප්‍රතිග්‍රාහක රස සංවේදනය ආරම්භ කරයි. ආග්‍රහණ සංවේදී ප්‍රතිග්‍රාහක ආග්‍රහණ සංවේදනය ඇති කරනවා. රුධිරයේ CO2 සාන්ද්‍රණය වැනි රසායනික ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කරන විශේෂිත සංවේදී ප්‍රතිග්‍රාහක. පොඩි රිකැලක් ගහලා ලියන්න. මේවා සංස්ථානික මහා ධමනීය සහ ශීර්ෂපෝෂී ධමනීය බිත්තියේ පිහිටා ඇත. සංස්ථානික මහා ධමනීය සහ ශීර්ෂපෝෂී ධමනීය බිත්තියේ පිහිටා ඇත. ඊළඟට රසායනික ප්‍රතිග්‍රාහක සතුන්ගේ ආහාර ගැනීම අහිතකර පරිසර තත්ත්ව මගහැර යාම හා චර්යා සඳහා දායක වේ. ඔබ දන්නේ නැති වුණාට ඔය කූඹින්ගේ තියෙන ස්පර්ශක දෙකක් මෙහෙම මේ ස්පර්ශකේ තනිකර තියෙන රසායනික ද්‍රව්‍ය වලට සංවේදී ඒවා. ඔය ඉන්නේ කැරපොත්තගේ මෙහෙම කර කර ඉන්නේ නූල් දෙකක් වගේ. ඔව් මෙන්න මේ හරියෙන් ගහන්නකෝ අර මෝටින් එක. හරි. ඌ ඉන්නේ අරහේ. මේ හරියෙන් ගහලා උගේ චර්යාව අධ්‍යයනය කරන්නකෝ. ටිකක් වෙලා යනකොට ඕක මෙහෙම විසරණය වෙලා යනවනේ. ගිහිල්ලා ඒක ගෑවෙනවත් එක පේන්නේ නැහැ අපිට. කෙමිකල් එක ගෑවෙනවත් එක. කොහොම ටක් ගාලා මෙහෙම කරලා ටක් ගාලා මෙහෙට එනවා. එහෙට මෙහාට එනකොට දැනනවා සාන්ද්‍රණය වැඩි කියලා. ටක් ගාලා කොහොම ගිහලා හැංගෙනවා. ආරක්ෂාවට ආහාර හොයාගන්න හැම එකටම මේක උන්ට වැදගත් වෙනවා. අපි උන් ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. අපි ගැන විතරයි කතා කරන්නේ. අපිට වැදගත් වෙන ආග්‍රහණ අපිට වැදගත් වෙන රසායනික ප්‍රතිග්‍රාහක දෙකයි මොකද්ද? දිව රස ප්‍රතිග්‍රහණය, නාසය ආග්‍රහණ ප්‍රතිග්‍රහණය. දැන් ඊට පස්සේ බලන්න තියෙන්නේ ආග්‍රහණ ප්‍රතිග්‍රහණය ගැන නේද? 6 වෙනි පිටුවේ උඩ. ඒකෙත් උඩට අර වගේ මාතෘකාවක් ලියන්න ඕනි. මිනිසාගේ ආග්‍රහණ සංවේදනය. උඩට 6 වෙනි පිටුවේ උඩම මාතෘකාව. මිනිසාගේ ආග්‍රහණ සංවේදනය. මිනිසාගේ ආග්‍රහණ සංවේදනය. මිනිසාගේ ආග්‍රහණ සංවේදී ප්‍රතිග්‍රාහක අවයවය මොකක්ද? නාසයයි. ආග්‍රහණ සංවේදනයේදී දායක වන ප්‍රතිග්‍රාහක සෛල විශේෂිත නියුරෝන වෙයි.
මෙම සංවේදී සෛල නාස් කුටීරයේ පියැස්සේ ව්‍යාජ ස්තරීභූත ස්තම්භික අපිච්ඡදය තුල පිහිටා ඇත. මෙම ආග්‍රහණ සංවේදී සෛලවල සංවේදී අග්‍ර නාස් කුටීරයේ ශ්ලේෂ්මල ස්තරය දක්වා විහිදී පවතී. මේක දිහා බලන්න. මේ රූපේ දිහා බලන්න. දැන් ඕක බලාගන්න නම් මෙහෙම යන්න ඕනේ. මේ මෙතනින් රිංගලා මගින් මෙන්න මේ හරියට එන්න ඕනේ. හරිද? කොහොම මෙහෙ බලන්න. හරි. මෙන්න මේ හරියට ඒ කියන්නේ අභ්‍යන්තර නාස් කුහරයට එන්න ඕනේ. හරි. දැන් මෙහෙම මම දැන් මේ ඉන්නේ කාගේ හරි අභ්‍යන්තර නාස් කුහරය කියලා හිතුවොත් මෙහෙම මේ උඩ පියස්සේ ඉඳන් පල්ලහැට මොනවා වෙච්ච සෛලද තියෙන්නේ? එල්ලිච්ච සෛල තියෙන්නේ. මෙහෙම ගැහුවා හරි. ඔව් එල්ලිලා තියෙන සෛල. ඔව්. ආන්න එහෙම එල්ලිලා තියෙන සෛල මෙහෙම තියෙන්නේ. හොඳේ. එතන මේ මොකද්ද? මේ දෙන්නේ නාස් කුහරය. හරි. හුලං යන්නේ මේ මෙතනින් යන්නේ හුලං මෙහෙම. හරිද? මේ මෙහෙම මන් දාන්නම් ඕලන්න මෙහෙම. මේදී ආස්වාස වාතය. ඒ යන්නේ ආස්වාස වාතය. මේ ආස්වාස වාතය මෙහෙම යද්දී මෙම පල්ලට එල්ලිලා තියෙන සෛල වගේක් තියෙනවා. මේ තියෙන්නේ. ඒවට මම ලියලා තියෙනවා ආග්‍රහණ සංවේදී සෛල කියලා. මේව ඇවිල්ලා විකරණය වූ නියුරෝන සෛල. නියුරෝන කියලා ලියපුවම ඇති. ඒවා මොනවා වෙච්ච නියුරෝනද? විකරණය වූ නියුරෝන. හරි. ඒ නියුරෝන වල කෙලවර තියෙනවා පක්ෂම වැනි ප්‍රසර. පක්ෂම වැනි ව්‍යුහ. නැත්නම් ඒකට තියෙනවා තව නම මොකද්ද? සංවේදී අග්‍රමේ තියෙන්නේ. ඒවා වටේටත් මොකද්ද තියෙන්නේ? ප්ලාස්ම පටලේ තියෙනවා. මේ ප්ලාස්ම පටලෙම තමයි මේ තියෙන්නේ. හරි. දැන් ආස්වාස වාතයේ ඔස්සේ ගඳ සුවඳ ඇති කරන සංයෝග ඔහොම යනවා. ගඳ සුවඳ ඇති කරන කිමිකල් ඔහොම යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කිමිකල් ගිහිල්ලා මේ මොකද්ද මේ ස්තරයේ දිය වෙනවා. මොනවද ඒ ස්තරය? අර තියෙන්නේ ශ්ලේෂ්මල ස්තරය. ශ්ලේෂ්මල ස්තරය කියපුවා නිකන් අමුතුවට හිතන්න දෙයක් නැහැ. මෙහෙම මතු පිට දැන් මෙහෙම ගත්තොත් සෛල වල පහළ හරියේ මෙහෙම පොඩි හොටු ලේයර් එකක් තියෙනවා. හොටු අර හෙම්බිරිස්සාව හැදිලා අන්තිම කාලේ තියෙන හොටු නෙමෙයි. ඒ කියන්නේ අර නිකන් බටර් වගේ වෙච්ච හොටු නෙමෙයි. හරිද? ඒ කියන්නේ නිකන් වතුර වගේ හොටු තියෙන්නේ. හෙම්බිරිස්සාවම හැදෙන්න ඕනි නෑනේ. ඔය බොහොම සැර జాතියක් එම කෑවොතින් එහෙම මොනවා වෙනවද? හොටු වෙනවනේ ඕගාලා හෙම්බිරිස්සාව නැති වෙලාවකදී. හරි? ආන්නේ හොටු ලේයර් එකක් තියෙනවා මෙහෙම. එතකොට මේ හොටු ටික නැත්තම් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. හැබැයි හොටු වැඩි වෙලා මෙන්න මෙච්චරක් විතර මහතට මෙන්න මේ අඩි එකමාරක් විතර තියෙනවා නම් හරිද? එතකොට ගඳ සුවඳ දැනෙන්නේත් නැහැ. ඇයි කියන්නකෝ? ඒක දිය වෙලා මොනවා වෙන්න අමාරුයිද? විසරණය වෙන්න අමාරුයි. නැත්තටම නැතුව වේලිලාම ගියොත් මොකද වෙන්නේ? එතකොටත් ඒකට දිය වෙන්න අමාරුයි. දිය වෙලා ඕන් කියන්න වෙන දේ. මෙන්න මේ වය ගැටෙනවා මේ වය ගැටෙනවා මේ වය හරි. අර ප්‍රසරවල ගැටෙනවා මේ වය මේ. ඒ ගැටීමත් එක්ක තමයි මොනවා හටගන්නේද? ආවේගය හටගන්නේ. හටගෙන මේ ආවේගය මෙතනින් පටන් අරන් මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. මෙතනින් මොකද්ද කරන්නේ? ඒක මේ නම් කරලා තියෙන ශ්ලේෂ්මල ග්‍රන්ථිය. මෙයා තමයි මොනවා කරන්නේද? ශ්ලේෂ්මලයේ නිපදවලා මොනවා කරන්නේද? එවන්නේ. ඒ මගින් තමයි මොනවා තියාගන්නේද? ශ්ලේෂ්මල ස්තරයේ තෙතමනේ සහිතව තියාගන්නේ. ආන්න එහෙමයි වෙන්නේ. හරි? පැහැදිලිද? දැන් අර ඉස්සෙල්ලා මම ඇන්දේ රස සංවේදී සෛල. ඒ වගේ මෙව්වා මොනවද? ආග්‍රහණ සංවේදී සෛල. හරිනේ? දැන් අපි බලමු ආග්‍රහණ සංවේදනය කියන එක බලමු. ආස්වාස වාතය ඔස්සේ ඇතුළු වන රසායනික සංයෝග ශ්ලේෂ්මලයේ දියවි සංවේදී සෛල අඩංගු කලාපයට විසරණය වේ. හරිනේ දැන් කිව්වනේ. ඉන්පසුවෙම රසායනික සංයෝග සංවේදී සෛලවල ප්ලාස්ම පටලයේ විශේෂිත ප්‍රතිග්‍රාහක හා සම්බන්ධ වී අන්න එහෙම සම්බන්ධ වෙනවත් එක්කම මොනව වෙනවද? එම සෛල උත්තේජනය වී ජනනය වන ආවේගය ඒවායේ සංවේදන අක්ෂණ ඔස්සේ මේ තියෙන සංවේදන අක්ෂණ මේ තියෙන.
ඒවා ඔස්සේ මොළයේ ආග්‍රහණ බල්බය වෙතට සම්ප්‍රේෂණය වීමෙන් ආග්‍රහණය හඳුනා ගනු ලබයි. ආග්‍රහණ බල්බය තියෙන්නේ ලියන්න. ආග්‍රහණ බල්බය ඇත්තේ ශංකක කණ්ඩිකාව තුලයි. ශංකක කණ්ඩිකාව තුලයි. හරි. රිවර්ස් එකට එනවා. 5. ඔයිට කලින් පිටුව. මේකේ රූප දෙකක් තියෙනවා. රූප දෙකක් තියෙනවා මං ඇඳලා. රූප දෙකක්. ඒ රූප දෙකෙන් ඔබට පේනවද? නාස්කුහරය ඇඳිලා තියෙනවා පේනවද? උඩ රූපේ නාස්කුහරය ඇඳිලා තියෙනවා පේනවද? අන්නේ නාස්කුහරයේ උඩම හරිය ඔබට පේනවද? ලොකු කළා ඇඳලා තියෙනවා. ආන්නේ සෛල ටික දිහා බලන්න. මම මේක තව චුට්ටක් වෙනස් කරලා අඳිනවා දැන් හොඳේ. ඕකේ තියෙන එකටත් එක්ක ගැලපෙන්න එහෙම අඳින්නේ මං හරි. ඇත්තටම මේ එතකොට තමයි ඒක අර නියුරෝන සෛලයක් කියලාම පේන්නේ උන්. නේද? දැන් පේනව නේද? ඒක නියුරෝන සෛලයක්ම තමයි කියලා උන්. දැන් හරි. තව දෙයක් පෙන්වන්න ඕනේ මේකේ. මෙන්න මෙහෙම. ඒ මොකද්ද ළමයි මේ පෙන්වන්නේ මම? ඔලු කට්ට. ඔලු කට්ටේ. නාස්කුහරයේ තියෙන ඔලු කට්ට. ඒක අස්සෙන් යන්න පුළුවන් කාට විතරයිද? අර සංවේදී ස්නායු වලට විතරයි. හරි. අන්න එහෙම තමයි අර මොළය දක්වා ආවේග ගෙනියන්නේ ආම්බාන. ඒතකොට නිල් පාටින් ඇඳලා තියෙන සෛල මොනවද? විකරණය වූ මොනවද? සංවේදී නියුරෝන සෛල. හරි. දැන් හරිනේ. ඔතන. පහළ තියෙන රූපේ බලන්න. ඔය වගේම ඇඳලා තියෙනවා. ඒකේ olfactory epithelium කියලා ලොකු සංකල වරහණක් තියෙනව නේද? olfactory epithelium කියලා තියෙනවනේ. අන්න ඒක දාන්න ආග්‍රහණ අපිච්ඡදය කියලා තමයි ඒකට කියන්නේ. ආග්‍රහණ අපිච්ඡදය කියලා තමයි කියන්නේ ඒකට. ඒ කියන්නේ ළමයි මේක මේ නහය ඇතුලේ තියෙන මොකද්ද කියන්නකෝ? අපිච්ඡදයක් තමයි. අපිච්ඡදයක් තමයි. මොකට හැඩ ගැහිලාද? ආග්‍රහණය සඳහා හැඩ ගැහිලා තියෙනවා. හරි. ඔයිටත් කලින් පිටුවට එන්න. ඊටත් කලින් පිටුව. ආන්න එතන තියෙනවා ආග්‍රහණ ප්‍රතිග්‍රහණය කියලා. හරි. හිස්තන. අන්න එතන අපේ රූපේ අපි අඳින්න ඕනේ. කොච්චර මේකේ ඒවා print කරලා තිබුණත් මදි අපිත් අඳින්න ඕනේ. හරි. හතරවෙනි පිටුවේ අඳින්න ওই රූපේ. හරි. දැන් අහගන්න මෙහෙම මේ විවිධ ගඳ සුවඳ එකිනෙකින් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? අපි මෙහෙම ඇඳට ළමයි නහයේ තියෙන මේ එක එක සංවේදී සෛල එක එක ගඳ සුවඳ වර්ග වලට අදාළ කිමිකල් හයි වෙන්න ඕනි කරන මොනවද තියෙන රිසෙප්ටර්ස් තියෙනවා. ඒක ඕගලන්ට ඔය උඩ තියෙන රූපේ මොන පිටුවේද? ඔය උඩ තියෙන රූපය ඔබට පේනවද? මෙන්න මෙහෙම පොඩි රූපයක් තියෙනවා මෙතන මේ කොටු දෙකක් තියෙන. අන්න ඒක බලපුවම හොඳට පේනවා බලන්න. ප්ලාස්මා පටලයේ තියෙනවා රිසෙප්ටර්ස්, කීමෝ රිසෙප්ටර්ස්. එකක් කොටු හැඩති, එකක් රවුම් හැඩති. එතකොට ඒකට හයි වෙන ගඳ හෝ සුවඳ ඇති කරන කිමිකල් එකක් රවුම් හැඩති, එකක් ත්‍රිකෝණ හැඩති. පේනවද ඔයගලන්ට? දැන් ඇයි එහෙම පෙන්ලා තියෙන්නේ? මෙන්න මේකයි පෙන්වන්න උවමනාව තියෙන්නේ ඔන්න අහගන්න හරි. මෙන්න මේ කෙමිකල් වල විවිධ හැඩතල ඇති අතර මේ එක එක සෛල වල තියෙන්නේ ඒ එක එක කෙමිකල් හයි කරගන්න පුළුවන් තත්වයක්. එතකොට මේකේ මොනවා හරි කෙමිකල් එකක් මේකට හයි වුණාම ඒකට අදාළ ආවේගය යනකොට මොළය විසින් ඒක ගඳක්ද සුවඳක්ද කියලා හඳුනා ගන්නවා. හඳුනගෙන තියෙන එකක් නම් ඒක ගන්ධ සංවේදීයකින් සංගාමීයකට දාලා බලනවා
මේ ඉස්සර ඉඳන් ආපු ගඳක්ද මේ කලුත් ගඳක්ද කියලා. ඉස්සර ඉඳන්ම ආපු මුගේ සුපුරුදු ගඳ බව තේරුම් ගත්තාම ප්‍රශ්නේ ඉවරයි. හරිනේ. දැන් අපි යනවා 7 වෙනි පිටුවට. මේ ටික යනවා පටපට ගාලා ඉක්මනින් 7. ඒකේ උඩින් ලියන්න අර හැම එකේම මාතෘකා තියෙනවා ලියන්න. දැන් දෙකක් ලියවනේ 3 වෙනි එක. කීවෙනි පිටුවේ උඩින්ද ලියන්නේ? 7 වෙනි පිටුවේ උඩින් පළවෙනි ඡේදේ පටන් ගන්න කලින්. මිනිසාගේ උෂ්ණත්ව ප්‍රතිග්‍රහණය. මිනිසාගේ උෂ්ණත්ව ප්‍රතිග්‍රහණය. 7 වෙනි පිටුවේ උඩ වෙන කොහේ හරි ලියා ගන්න එපා. මිනිසාගේ උෂ්ණත්ව ප්‍රතිග්‍රහණය. උෂ්ණත්ව ප්‍රතිග්‍රහණය කියපුවාම ළමයි මේකේ සාධක දෙකක් තියෙනවා. පුළුවන් නම් කියන්න සාධක දෙක. එකක් රස්නේ අනිත් එක සීතල. මෙහෙම නෙමෙයි. මේ මගේ අත උඩ මට පේන්නේ නැතුව අපි මෙහෙම මොකරි බිත්තියක තියෙන කපොල්ලකින් එහා පැත්තට අත දාගෙන ඉන්නවා. හරි. එහා පැත්තේ මිනිස්සයා මගේ අත උඩින් තියෙනවා ගිනි අඟුරක්. හරි. එතකොට මට දැනෙනවද මොකක් හරි මේක උඩ තියලා තියෙනවා මොකද්ද කියලා හිතා ගන්න බෑ. ගිනි අඟුර නම් මන් දන්නේ අතටක් ගාලා අහපව වෙයි. ඒ කියන්නේ ඒක පිච්චෙන නිසා. එතකොට ආපහු එහෙම අත තියන් ඉන්නකොට තියෙනවා අයිස් කුට්ටියක් මේක උඩින්. හරි චූටි අයිස් කෑල්ලක්. හරි. සීතල ඒක දැනෙන්නේ නැද්ද? දැන් පේන්න ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ මෙතන දැනෙන දේවල් දෙකක් තියෙනවා කියලා මට මේ කියන්න උවමනාව. එකක් මොකද්ද? මොකක් හෝ ගෑවෙන බව දැනෙනවා. ඒ කියන්නේ ස්පර්ශය. ඒක අදාළ නැහැ මෙතෙන්ට. දෙවෙනි එක මොකද්ද? ස්පර්ශයට අමතරව මේ ස්පර්ශ වෙන දේ රස්නේද? මේ ස්පර්ශ වෙන දේ සීතලද කියලා දැනගන්නත් පුළුවන්. කියවලා බලමු. උෂ්ණත්වයට සංවේදී ප්‍රතිග්‍රාහක උෂ්ණත්ව හෙවත් තාප ප්‍රතිග්‍රාහක වේ. මේවා මගින් දේහ බාහිර පෘෂ්ඨයේ හා අභ්‍යන්තර පරිසරයේ උෂ්ණත්ව වෙනස් වීම ප්‍රතිග්‍රහණය කරයි. මිනිස් දේහයේ උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක පිහිටි ස්ථාන දෙකකි. මොකක්ද දෙක? එක මිනිස් සමේ චර්මයේ. ඒක මාතෘකාව වගේ හයිලයිට් කරන්න. මිනිස් සමේ චර්මයේ තියෙනවා. දෙවෙනි එක තියෙනවා හයිපොතැලමසේ කියලා. ඒකත් මාතෘකාව හයිලයිට් කරන්න. මේ මිනිසාගේ දේහ උෂ්ණත්වයේ මිනිසාගේ ඇඟේ දේහ උෂ්ණත්වයේ දැනගන්න ප්‍රතිග්‍රාහක දෙකක් තියෙනවා. එකක් තියෙනවා කොහේද? රස්නේ දැනෙන ප්‍රතිග්‍රාහක හමේ. ඒතර ඒකෙන් දැනෙන්නේ හමේ මතු පිට රස්නේ. ඇඟ ඇතුලේ රස්නේ දැනෙන්නේ නැහනේ. ඇඟ ඇතුලේ රස්නේ දැනගන්න මොකක්ද තියෙනවද? තව එකක් තියෙනවා. මොකක්ද? හයිපොතැලමස. හරි කියවලා බලමු අපි. මිනිස් සමේ චර්මයේ මෙම ප්‍රතිග්‍රාහක මගින් දේහයේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්ව වෙනස් වීම ප්‍රතිග්‍රහණය කරයි. හරිනේ. හයිපොතැලමස. දේහ අවයව තුලින් සංසරණය වන තරලයේ හෙවත් රුධිරයේ උෂ්ණත්ව වෙනස් වීම ප්‍රතිග්‍රහණය කරයි. හරි. ඒවා විශේෂ නියුරෝන. මිනිසාගේ චර්මයේ පිහිටි විශේෂිත ස්නායු අන්තවන උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක වර්ග 3කි. මොනවාද? අලුත්ම නම් මොනවද? රෆ්නි දේහාණු, ක්‍රවුසන්ත බල්බ, නිදහස් ස්නායු අන්ත. ඒ තුනම හයිලයිට් වෙනවා. මුළු ඡේදෙම නෙමේ මාතෘකාව විතරයි. මොනවද හැමේ තියෙන ඒවා කිව්වේ? මොන බලාගන්න. හැමේ තියෙනවලු මෙන්න මෙව්වා. මොනවද? ක්‍රවුස් බල්බ. ගෙදර හදිසියේ බල්බ් එකක් නැති වුණොත් හැම ගහලා අරන් බල්බ් එකක් දාගන්න පුළුවන්. මොන බල්බද තියෙන්නේ? ටන්ස්ටන් බල්බ් නෙමෙයි මොනවද? ක්‍රවුස් බල්බ. දෙවෙනි එක තව මොනවද තියෙනවා කිව්වේ? රෆ්නි. රෆ්නි මොකක් කියලා තියෙන්නේ? ඇහුන්නේ නැහැ. ඈ? මොකද? දේහාණු. මේ බලන්න පොඩ්ඩක්. සමහර පොත්වල රෆ්නි අවයවය කියලා තියෙනවා. ඒක එච්චර හරියන්නේ නැහැ. හරි. රෆ්නි දේහාණු. මොන හොඳට අහගෙන ඉන්න. තව එකක් තියෙනවා තුන්වෙනි එක. මොකද්ද? නිදහස්. මොකද්ද? ස්නායු අන්ත. free nerve end. නිදහස් ස්නායු අන්ත. ක්‍රවුස් බල්බ් වලට දැනෙන්නේ සීතල. අර අයිස් කෑල්ලක් තියපුවන් පස්සේ උත්තේජනය වෙන්නේ කවුද? ක්‍රවුස් බල්බ්. ඒතර ක්‍රවුස් බල්බ් උත්තේජනය වෙලා මෙහෙම මොලේට එනවා නම් ආවේගේ මොලේ දැනගන්නවා මේතන සීතල දෙයක් ගෑවෙනවා කියලා. රෆ්නි දේහාණු වලින් ලබා ගන්නේ මතක තියාගන්න ලේසි. රෆ්නි රස්නේ.
වරදින්නේ නැහැ නේද? ඒකට රස්නේ දේහාණු වලින් ලබා ගන්න මොකද්ද? රස්නේ. හරි. රස්නේ උණුසුම. උණුසුම ලබා කියන්නේ උණුසුමක් දැනෙන බව. ඒ කියන්නේ උණුසුම කියන උත්තේජය දුන්නාම හැමට ඒක ප්‍රතිග්‍රහණය කරන්නේ මොනවා මගින්ද? රස්නි දේහාණු වලින්. ඒතර රස්නි දේහාණු වලින් මොලේට පණිවිඩය එනකොට මේකෙනුයි එන පණිවිඩ දෙකක්ද? නෑ එකම පණිවිඩය එන්නේ. ධන 40යි ධන 40යි. හැබැයි මොලය මේකෙන් ආවොත් සීතල ලෙසත් මේකෙන් ආවොත් උණුසුම ලෙසත් තේරුම් ගන්නවා. සංජානනය කරනවා. නිදහස ස්නායුවන්ත. ඒක කියවලා බලන්න. ඒකෙන් මොකද්ද කරන්න කියන්නේ? නිදහස් ස්නායුවන්ත ඉහළ හා පහළ උෂ්ණත්ව එවත් උෂ්ණත්ව වෙනස් වීම ප්‍රතිග්‍රහණය කරයි. උණුසුමට හා සිසිලට සංවේදී වේ. ඒ කියන්නේ එයා දෙකටම සංවේදී වෙනවා. ඔන්න ඕක කියපු ගමම්ම ඔබට මුකුත් අවුලක් හිතෙන්නේ නැද්ද? ආයි බලන්න. සාමාන්‍යයෙන් හිතන ළමයෙකුට මේක ප්‍රශ්නයක් වෙනවා. වැඩි හිතන්නේ නැති එකාට කොහොමත් අවුලක් නැහැ. ඔව්. වැඩි හිතන්නේ නැති එක්කෙනාට කොහොමත් අවුලක් නැහැ. මෙන් බලන්න හිතන ළමයෙකුට මේක ප්‍රශ්නයක් වෙන්න හැටි හරි. දැන් ඕකේ කියනවා නිදහස් ස්නායුවන්ත වලින් මොනව ප්‍රතිග්‍රහණය කරනවද? මොනව ප්‍රතිග්‍රහණය කරන්නේ? උෂ්ණත්වයත් රස්නෙත් ප්‍රතිග්‍රහණය කරනවලු, සීතලත් ප්‍රතිග්‍රහණය කරනවලු. පොඩි අවුලක් එනවනේ අපි අර ගොඩනගපු තියරි එකේ. ඒ කියන්නේ සීතල දෙයක් ගෑවුනාමත් ඒකින් නම් ආවේගයක් මොලේට යනවා. මොලේ දැනගන්නවා සීතල කියලා. රස්නේ දෙයක් ගෑවුනාම ඒ වෙනුත් ආවේගය යනවා. ආන්න කියලා වෙන හැටි. එතකොට කොහොමද ඒක රස්නේ කියලා දන්නේ? ඒක දිහා බලලා කොහොම එහෙමද? ඇස් දෙකෙන් බලා ගන්නවා එහෙමද? නෑ නෑ. එහෙමනම් අපි මෙතෙක් කල් ගොඩනගපු තර්කේ වැරදි. දැන් බලන්න ඒ ගැන හිතන්න. නිදහස් ස්නායුවන්ත කිව්වහම මෙහෙමයි. මේක වෙනම මොලේට යනවා. ඒ ළඟම සමහර විට මෙහෙම තියෙනවා. දැන් මේ දෙකම මොනවද කියන්නකො මට? කියන්න. නිදහස් ස්නායුවන්ත. හැබැයි නිල් පාට එක සංවේදී වෙන්නේ සීතලට, රතු පාට එක සංවේදී වෙන්නේ රස්නෙට. හරිද? ඕක දැන් ඔය එතකොට ඔබ කියයි මේ වගේ ගොන් කතාත් කියන්න හිතෙනවා සමහර අයට. සර් ඒ කියන්නේ අයිස් කැටයක් මෙතනින් තිබ්බොත් හොයාගන්න බෑ නේද? අයිස් කැටේ රස්නෙට දැනේ නේද? කුණුහරුප කියන්න එපා හරිද? මෙම ඇන්දහමනේ එහෙම පේන්නේ. මේක තියෙනකොට මේ මට්ටමින් මේකත් මෙහෙම තියෙනවා ඔහොම. මේකට මේක ගෑවිලා නැහැ මෙහෙම තියෙන්නේ ඔහොම. හරිද? මේ හැම එකක්ම මෙහෙම ඈතින් නැහැ. ළඟ පැක් වෙලා තියෙන්නේ. හරිද? මෙයා සීතලට සංවේදී, මෙයා රස්නෙට සංවේදී. මේ දෙකේ නම මොනවද? මේ දෙකේ නම මොනවද? නිදහස් ස්නායු අන්ත. මොකද සංවේදී? මොකද සංවේදී? සීතලටයි රස්නෙටයි. එතකොට අහනවා. ඒ කියන්නේ දෙකටම එකක් නෑ. රස්නෙට සංවේදී ඒවා වෙනම තියෙනවා. සීතලට සංවේදී ඒවා වෙනම තියෙනවා. නමුත් නම එකයි. මොකද්ද? නිදහස් ස්නායු අන්ත. තව જાතියක් තියෙනවා නිදහස් ස්නායු අන්ත. ඔය මේ ASCII මෙහි. ඒවත් තියෙනවා මෙහෙම. ඒවා මොකටද සංවේදී? ඒවා සංවේදී වේදනාවට. අල්පෙනෙත් එකකින් යන්නොත් ඒක තමයි සංවේදී වෙන්නේ. ඒකෙන් තමයි ආවේගය යන්නේ. එතකොට මොළය බලන්නේ මෙන්න මෙහෙමයි. මොළය විනිශ්චය කරන්නේ මෙහෙමයි. කොහොමද මොළය විනිශ්චය කරන්නේ? බලනවා මෙන්න මේ හැමේ ඉඳන් නිදහස් ස්නායුවන්ත වගේකින් ආවේගය එනවා. හරි ආවේගය එනවා. ඒතර මොළය බලනවා මේ නිල් පාටකින් ආවේගය එන්නේ. එහෙනම් ඒ කියන්නේ මේ සීතල. හරිද? මේ දම් පාටකින් එන්නේ ආවේගය. ඒ කියන්නේ මොකද වෙන්නේ? වේදනාව. පිච්චිලා එන්නත් පුළුවන්. ආවෙන ගිනි අඟුරක් තිබ්බා. දැන් පිච්චෙනවා. හරි මොනවද දැනෙන්නේ? මේකෙනුත් ආවේගය එනවා, මේකෙනුත් ආවේගය එනවා. මේකෙන් එන ආවේග වලින් මොකද වෙන්නේ? රස්නේ බව දැනෙනවා. මේකෙන් එන ආවේග වලින් වේදනාව දැනෙනවා. ඔය තියරි එක හැම තැනදීම වෙනස් වෙන්නේ නැහැ හොඳේ. නැත්තම් ළමයි මාර කේස් එකක් වෙනවනේ නේ. කෙනෙක් හිතන්න පුළුවන් නිදහස් ස්නායු අන්ත වලින් අඟුරු කෑල්ලක් තියපුවාම ධන 80ක විතර ආවේගයක් යනවා. ඒ කියන්නේ රස්නේ. ඍණ 10ක විතර ආවේගයක් යනවා. කූල්. එහෙමද?
එහෙම එකක් නෑ ස්නායු ආවේගවල. එහෙම තියෙනවා නම් ඒ පාඩමේදී ස්නායු ආවේග සම්ප්‍රේෂණය කියන එකේදී මොකක් උගන්වනවද? රස්නේ ආවේග සම්ප්‍රේෂණය, සීතල ආවේග සම්ප්‍රේෂණය කියලා වෙන වෙනම උගන්වනවනේ. එහෙම එකක් නෑ. එතකොට සමහර විට සමහර අය කියනවා සර් සමහර තැන්වලදී අධික වේදනාවක් දැනෙන අතර සමහර විට පොඩි වේදනාවක් දැනෙනවා. ඒ කියන්නේ යන කරන්ට් එක අඩුයිද? නෑ. මිලිවෝල්ට් 40ම තමයි. එතකොට වේදනාවට අදාළව උත්තේජනය වන මොනවා ගානද? මොනවා ගානද? ස්නායු අන්ත ගාන. ඒ කියන්නේ මේ එක ස්නායු අන්තයක්. මේ වගේ තව තියෙනකොට අන්ත 10කින් ආවේග 10ක් ගෙනියනවා නම් එතකොට මොලේ තේරුම් ගන්නවා සෑහෙන වේදනාවක්. එකකින් විතරයි ගෙනියන්නේ. එතන මොකද වෙන්නේ? අඩුයි ඊට වඩා වේදනාව. අන්න එහෙම. එහෙම නැතුව කරන්ට් එකේ වෙනසක් නැහැ. මේ තියෙන්නේ 6 වෙනි පිටුවේ. මේ ඒකේ මෙහෙම බලන්න මේ වගේ චූටි පටියක් තියෙනව නේද උඩ? ඒක ඇවිල්ලා අපි චර්මය. ඉතින් මෙතන ලොකුම ඝනකම කොටස මොකද්ද? චර්මය. අපි චර්මය තමයි ඒ තියෙන්නේ. ඉතින් ළමයි කෝවර අපි කියපු ඒවා. ඒවායේ නමින් නෙමෙයි නම් කරලා තියෙන්නේ. හරි. කෝල් කියලා එකක් තියෙනව නේද? බලන්න කෝල් කියන එක. කෝල් කියන එක. හම්බුණාද? ඔව්. ඒතර ඒක මොකක් වෙන්න ඕනේද? මොකක්ද? ක්‍රවුස් බල්බ්. කෝල් කියන එක ක්‍රවුස් බල්බ්. එතකොට පස්සේ දවසක ඇවිල්ලා අහන්න එපා ක්‍රවුස් බල්බ් වලට සර් කෝල් කියලාත් කියනවාද කියලා. හරිද? කෝල් කියන්නේ සීතල. ප්‍රතිග්‍රහණය කරන්නේ මොකද්ද? සීතල. කෝල් කියන මොකද්ද? ප්‍රතිග්‍රාහකය. කෝල් කියලා ප්‍රතිග්‍රාහකයක් නෑ. ඒකේ නම මොකද්ද? කියන්නේ ක්‍රවුස් බල්බය ප්‍රතිග්‍රහණය කරන්නේ මොකද්ද? කෝල්ඩ්. ඒ කියන්නේ සීතල. ඔය වගේ එක ඒවා වෙනමයි. හීට් කියලා තියෙනව නේද? හීට් කියලා තින්නේ. එතන ලියන්න රෆ්නි දේහාණු. පේන් කියලා කියන තැන ලියන්න නිදහස් ස්නායු අන්ත. හරිද? එතකොට මගෙන් අහන්න එපා තව ಜಾති ටිකක් තියෙනවා නේද? තිබුණා වේ. පස්සේ වෙලාවක බලමු මේ මොනවද කියලා. 7 වෙනි පිටුවට එන්න. 7. නිදහස් ස්නායු අන්ත කියන එක බලන්න. ඉහළ හා පහළ උෂ්ණත්ව වෙනස් වීම ප්‍රතිග්‍රහණය කරයි උණුසුමට හා සිසිලට සංවේදී වේ. එතන වරහන් ඇතුළේ ලියලා තියන්න සමහර නිදහස් ස්නායු අන්ත වේදනාව ප්‍රතිග්‍රහණය කරයි. සමහර ස්නායු අන්ත වේදනාව ප්‍රතිග්‍රහණය කරයි. සමහර ස්නායු අන්ත වේදනාව ප්‍රතිග්‍රහණය කරයි. සමහර ස්නායු අන්ත වේදනාව ප්‍රතිග්‍රහණය කරයි. ප්‍රකාශ ප්‍රතිග්‍රාහක. එහෙම නැත්නම් ආලෝක ප්‍රතිග්‍රාහක. දැන් බලමු. ඉංග්‍රීසි වචනේ බලන්න. ෆොටෝ රිසෙප්ටර්ස්. ආලෝකයට සංවේදී ආලෝකයෙන් මගින් උත්තේජනය වන ප්‍රතිග්‍රාහක ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වේ. සත්ව පරිණාමයේදී හමුවන ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වර්ග කීපයකි. පළවෙනිම ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වර්ගය තමයි මොකද්ද? අක්ෂිලප. ඉංග්‍රීසියෙන් කියන්නේ අයි ස්පොට්ස්. ප්‍රකාශ සංවේදී සෛල කිහිපයකින් තැනී ඇත මොනව නැද්ද? කාච නැත. ඇතැම් ප්‍රොටිස්ටාවන්ගේ ඇතැම් නිඩාරියාවන්ගේ ප්ලැටිහෙල්මින්තේස් වංශික පණුවන්ගේ හමුවේ. ඒකෙම කෙලවරට ලියන්න ප්‍රතිබිම්බ නොසාදයි. ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. ප්‍රතිබිම්බ නොසාදයි. මෙහෙ බලන්න. ඉතින් දරුවෝ ප්‍රතිබිම්බයක් නැත්තම් පේන්නේ නැහනේ. ඉතින් පේන්නේ නැහැ තමයි. මොකක්? පේන්නේ නැත්තම් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක වෙන්නේ කොහොමද? පේන්නේ මොකද්ද දැනෙන්නේ?
ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක විතරක් දැනෙනවා එච්චරයි. පේන්නේ සරලස් තනි කාචයකින් හා ප්‍රකාශ සංවේදී ප්‍රතිග්‍රාහක කීපයකින් යුක්ත වේ. සමහර ඇනලීඩා සමහර ආත්‍රපෝඩා සමහර මොලුස්කාවන්ගේ හමු වේ. ප්‍රතිබිම්බ සෑදෙනවද කියලා නෑනේ. කියන්න ඕනේ. ඒකේ තියෙන තොරතුරු ටිකෙන් හෙయ్య හැකි. ප්‍රතිබිම්බයක් හැදෙන්න මොකක්ද තියෙන්න ඕනේද? කාචයක් තියෙන්න ඕනේ. කාච සහිතයිනේ. එහෙනම් ප්‍රතිබිම්බ සාදයි. ලියන්න ඉස්සරහින්. ප්‍රතිබිම්බ සාදයි. සංයුක්ත ඇස් කියලා හිස්තැනක්. ඒ හිස්තැන මන් තිබ්බේ රූපේ අඳින්න. රූපේ මේක එක එක විදිහට හිතන්න පුළුවන් ඕගලන්ට. හැබැයි මම මේ යන්නේ මොකද්ද? කෘමියගේ ඔළුව. කැරපොත්තගේ ඔළුව කියලා හිතන්නකෝ. මේ තියෙන ස්පර්ශක දෙක ඒවත් ප්‍රතිග්‍රාහක. මට ඕනි මේ වෙලාවේ මෙන්න මේක පෙන්වන්න. මෙන්න මේක තමයි මොකද්ද? මෙන්න මේක තමයි සංයුක්ත ඇස. සංයුක්ත ඇස. මේක තව චුට්ටක් ලොකු කරලා පෙන්වන්නේ හැකි. මෙන්න මේ වගේ ඔය කියන කතාව. ගොඩක් අඳින්න බෑ. මම ටිකක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේක කාචය. හොඳ සිහියෙන් අහගෙන ඉන්න. මේක ඇවිල්ලා සංවේදී සෛලයක් මේක. ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතන. මේ හැම එකෙන්ම ස්නායු එකතු වෙලා හැදෙනවගේ මොකද්ද? දෘෂ්ටික ස්නායු. ඒක යන්නේ උගේ මස්තිෂ්ක ගැන්ග්ලියමට යන්නේ. හරි. තවත් එකක් අඳිමු නැත්තම් මේක ටිකක් හොඳට පේන්න ඉපේ. හරි. මේ හැම එකටම එහෙම සංවේදී සෛලයක් තියෙනවා. හරි. ඔහොම. ඒ සෛල ටික එකතු වෙලා තමයි සංයුක්ත ඇහැ කියන එක හැදෙන්නේ. හරි. දැන් මේ එක කොටුවක් කියන්නේ මොකද්ද කියන්නකෝ? මේ එක කොටුවක් කියන්නේ මොකද්ද? එක අක්ෂිකාවක්. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් මේක අක්ෂිකා. මේකේ ඉංග්‍රීසි වචනය ඔමැටීඩියා. හැබැයි හරි කැත වැඩ කරන සමහරලාට විභාග වලට. ඒතරක් විභාගේ බහුවර්ණයක අහලා තියෙනවා පහත සතුන් අතරින් ඔමැටීඩියා දරන්නේ කවුද කියලා. ඉතින් අපි ඔළුවේ අත තියාගෙන බලනවා දෙයි හාමුදුරනේ ඔමැටීඩියා කියන්නේ මොකද්ද? අපි ජීවිතේට අහලා නැහැනේ කියලා. ඔමැටීඩියා කියන්නේ මොනවද? අක්ෂිකා වලට. ඔමැටීඩියා තියෙන්නේ කොහෙද? සංයුක්ත ඇස් වල. හරි. දැන් පැහැදිලිද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හොඳට අහගෙන මේ කියන දේ. හරි. මූට පේන විදිය කොයි වගේ වෙයිද? හරි. පෙන්නමු මේක. මුගේ හැද මේ පෑන පෙන්නනවා. හරි. දැන් මේකේ මෙතනත් හැදෙනවා ඉමේජ් එකක්. මෙතනත් හැදෙනවා, මෙතනත් හැදෙනවා, මෙතනත් හැදෙනවා. ඒ කියන්නේ පෑන් ගොඩාක් පේන්නේ එහෙමද? නෑ. එහෙම නෙමෙයි පේන්නේ. මෙන්න මෙහෙම පේන්නේ. හරි. දැන් මම ගහක් කියලා හිතන්නකෝ මෙහෙම. ඔය විදිහට. උගේ එකාක්ෂිකාවකට මෙහෙම මේ ටික අහු වෙනවා. ඊළඟ එකට මේකත් එක්ක තව කෑල්ලක් අහු වෙනවා. ඔහොම. ඊළඟට මේකත් එක්ක තව කෑල්ලක් අහු වෙනවා. ඔහොම. මේකත් එක්ක තව කෑල්ලක් අහු වෙනවා. ඔහොම. එතන මොකද්ද පේන්නේ? පේන්නේ එකම වස්තුවේ එකිනෙකට අතිච්ඡාදනය වූ ප්‍රදේශ සහිත මොකද්ද? ප්‍රතිබිම්බයක්. මේ වගේ ප්‍රතිබිම්බ වලට කියනවා මොන ප්‍රතිබිම්බ කියලාද? විචිත්‍ර ප්‍රතිබිම්බ කියලා. ඒක ඔබට හිතන්න බෑ මොන වගේ ඌට පේනවා ඇතිද කියලා. හැබැයි එක තැනක් තියෙනවා. ඒක තමයි මේකට හොඳම උදාහරණය. සමහර වෙලාවට ටීවී එකේ සමහර චිත්‍රපටි පෙන්නනකොට ඒකේ බලන්න හොඳ නැති තැන් අර කොටු ගහලා පෙන්නන්නේ. එතකොට අර අපි ඔක්කොම වැඩ නවත්තලා ආගන්න. ඒම කොටු ගහලා පෙන්නනකොට නිශ්චලව ඔහම තියෙන දෙයක් නම් හරියට පේන්නේ නැහැ. හැබැයි අත දැන් අත මෙහෙම කළා කියලා ඒකේ චලනය මොකද වෙන්නේ? පේනවා. ඒ විදිහට තමයි මුට පේන්නේ. ෂාප් පෙන්ඩ් එකක් එහෙම පේන්නේ නැහැ එහෙම.
මේ දෙක අඳින්න ඕනේ. මේ මෙතන අඳින්න මේ. හරි. දැන් කියවන්නේ රූපෙට පහලින් තියෙන ටික. අක්ෂිකා හෙවත් ඔමැටීඩියා රාශියකින් සෑදී ඇත. සෑම ඔමැටීඩියමක්ම කයිටිනීමය කාචයකින් යුක්ත වේ. විචිත්‍ර ප්‍රතිබිම්බ ඇති කරයි. ඇතැම් ආත්‍රපෝඩාවන්ගේ පමණක්. කවුද? ක්‍රස්ටේසියා කෘමීන්. පොඩි අවුලක් තියෙනවා ඒකේ. ක්‍රස්ටේසියා හා කෘමීන්ගේ තමයි තියෙන්නේ. ක්‍රස්ටේසියාවන්ට අයිති මොකද? ඉස්සන් සහ කකුළුවන්. හරි. ඊට පස්සේ පහලින් කියනවා සමහර මොලුස්කාවන්ට පෘෂ්ඨවංශීන්ට ව්‍යුහයෙන් සමාන ඇස් දරයි. කවුද? කොඳු ඇට පෙලක් තියෙන සත්තුන්ට ව්‍යුහයෙන් සමාන ඇස් තියෙන අපෘෂ්ඨවංශී අය දැල්ලා සහ බූවල්ලා. පොඩි අඩුවක් ඔතන තියෙනවා. මොකක්ද දන්නවද? විචිත්‍ර ප්‍රතිබිම්බයක් කියන්නේ මොකක්ද කියලා නැහැ. එන අර උඩ ඡේදයේ දැකිය හැක කියලා ඉවර වෙන තැන ලියන්න. විචිත්‍ර ප්‍රතිබිම්බයක් යනු කිසියම් වස්තුවක එකිනෙකට අතිච්ඡාදනය වූ ප්‍රදේශ සහිත ප්‍රතිබිම්බයකි. එකිනෙකට අතිච්ඡාදනය වූ ප්‍රදේශ සහිත ප්‍රතිබිම්බයකි. එකිනෙකට ඕවර්ලැප් වූ ප්‍රදේශ සහිත ප්‍රතිබිම්බයකි. එකිනෙකට අතිච්ඡාදනය වූ ප්‍රදේශ සහිත ප්‍රතිබිම්බයකි. 8 වෙනි පිටුවට යනවා. ඒකේ පළවෙනි රූපේ සංගල වරහන අයි ස්පොට් කියන එක නම් කරන්න අක්ෂිලපය. එතන තියෙන අනිත් එක ෆොටෝ රිසෙප්ටර්ස් ප්‍රකාශ ප්‍රතිග්‍රාහක සෛල. පිග්මන්ට් ලේයර් වර්ණදර ස්තරය පහළ තියෙන්නේ. වර්ණදර ස්තරය. ලයිට් කියලා තියෙන තැන ආලෝකය. flatworm will turn away from light. එතන ලියන්න ආලෝක තීව්‍රතාවය වැඩි ස්ථාන හඳුනාගෙන ඉන් ඉවතට ගමන් කරයි. ආලෝක තීව්‍රතාවයේ වැඩි ස්ථාන හඳුනාගෙන ඉන් ඉවතට ගමන් කරයි. ආලෝක තීව්‍රතාවයේ වැඩි තැන් හඳුනගෙන ඉන් ඉවතට ගමන් කරනවා. මේකේ කාචයක් තියෙනවද කියලා බලන්න. මේ ව්‍යුහේ කොතනම තියෙනවද කාච? කාච නැහැ. ඒ නිසා ප්‍රතිබිම්බ නොසාදයි. ඊට පස්සේ ඉන්නවා මැස්සෙක් ලෙන්සස් කියන එක නම් කරන්න කාච රෙටිනියුලර් සෙල් සංවේදී සෛලය ඔප්ටික් නර්ව් දෘෂ්ටික ස්නායුව. ඒ මී වදේ වගේ එකට සංගල වරහනක් දාන්න සංයුක්ත ඇස. මේ තියෙන්නේ මී වදයක් වගේ එකක්. මෙහෙම මෙතන මේ ලෙන්සස් කියලා නම් කරේ. ඒකට ඉස්සරහින් සංගල වරහනක් දාලා සංයුක්ත ඇස. සංයුක්ත ඇස් කීයක් තියෙනවද මේ මැස්සගේ? දෙකක් තියෙනවා. බලන්නකෝ ඒකේ සයිස් එක ඔළුවේ වැඩිපුරම තියෙන පෙනුමට මොකද්ද? ඇස් දෙක. මෙහෙමයි මේ මැස්සෝ දෙවිවරු වගේ. ඇයි? ඔය එකක මොකක් තියෙනවද? ඇස් 1000කට වඩා තියෙනවා. එතන මේකේ 1000යි මේකේ 1000යි ඇස් 2000යි. මාර කරුමේ කියන්නේ එච්චර ඇස් තිබිලත් පේන්නේ මොනවා වෙලාද? බ්ලර් වෙලා වගේ පේන්නේ. නිකන් මෙම ෂාප් පෙන්ඩ් එකක් පේන්නේ නැහැ. ඇයි?
ප්‍රතිබිම්බ ගොඩක් හැදුනට එකිනෙකට අතිච්ඡාදනය වූ ප්‍රදේශ සහිත ප්‍රතිබිම්බ හැදෙන්නේ. හරි. ඊට පස්සේ ඉන්නවා දැල්ලා. පහළ. ඒක නම් කරන්න ලෙන්ස් කියන එක කාචය. රෙටිනා කියන එක දෘෂ්ටි විතානය. ඔප්ටික් නර්ව් කියන එක දෘෂ්ටික ස්නායුව. ඊට පස්සේ ඉන්නේ ගෙම්බා. ගෙම්බිය ඇහැ තියෙන්නේ පහළින්. ඒකෙත් අර ටික ඔක්කොම තියෙනවා නම් කරන්න හේතුණු. යටින් නෝට් එකක් ලියන්න 8 වෙනි පිටුවේ මෙතන මේ පහළ ලියගෙන මෙතන ලියන්න. දැල්ලා බූවල්ලා වැනි අපෘෂ්ඨවංශික සතුන් තුල දැල්ලා බූවල්ලා වැනි අපෘෂ්ඨවංශික සතුන් තුල පෘෂ්ඨවංශිකයන්ගේ ඇස්වලට බොහෝ දුරට සමාන ව්‍යුහයක් සහිත ඇස් පවතී. ව්‍යුහයක් සහිත ඇස් පවතී. හරි. ඊට පස්සේ එන්න 10 වෙනි පිටුවට. ඒ පිටුව අතෑරලා එන්න 10 වෙනි පිටුව. මිනිසාගේ ඇසේ බාහිර ව්‍යුහය. ඉස්සරහින් තියෙන ටික නම් කරන්න උඩ රූපේ බෝන් කියන එක නම් කරන්න කපාල අස්ති. කපාල අස්ති. බෝන් කියලා තියෙන කපාල අස්ති. ඊට යටින් තියෙනවා ටියර් ග්ලෑන්ඩ්. කඳුළු ග්‍රන්ථි. කඳුළු ග්‍රන්ථි. upper eyelid. උඩු ඇසිපිය. උඩු ඇසිපිය. eyelash. ඇහි පිහාටු. ඇහි පිහාටු. conjunctiva. බාහිර අක්ෂි පටලය. බාහිර අක්ෂි පටලය. ඊට යටින් මොකද තියෙන්නේ? pupil කියන්නේ ශිෂ්‍යයා. ශිෂ්‍යයාටත් කියනවා නේද pupil කියලා? මෙතන pupil කියන්නේ ශිෂ්‍යයා නෙමෙයි මොකද්ද? කනීනිකාව. කනීනිකාව. මේ ගොඩක් ළමයින්ට ඇහැ රූප සටහනක අඳින්න කියපුවා මිනිසාගේ ඇහැ අමුතු වැඩක් කරනවා ළමයි මෙන්න මෙහෙම. හරිද? මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ කියලා. හරිද? මිනිසාගේ ඇහැ අඳින්න කියපුවා මෙන්න මෙහෙම එකක් අඳින්නේ. හොඳේ මෙහෙම අඳින්නේ. ඇයි? මෙහෙම වුණොත් ඇහැ අනිවාර්යෙන්ම පේන්නේ නැහැ. මේක ලෙඩක්. මේකට කියන්නේ කෙරටෝකෝනස් කියලා. ඒ කියන්නේ අක්සිගෝලයේ මොන ෂේප් වෙනවද? කෝන් ෂේප් වෙනවා. මේක සර්ජරි එකක් කරන්න වෙනවා මෙහෙම වුණොත්. ලෙඩේ නම කෙරටෝකෝනස්. තේරුණාද? මේක වැරදි. ඇහැ තන්නේ රවුමක් කොහොම. මෙහෙම තියෙනවා නම් ඒ ඇහැක් නෙමෙයි වෙන මොකක් හරි. මෙහෙම තනි රවුමක්. පැහැදිලිද? ඇහැක් විදිහට අඳින්න ඕනේ. අර විභාගෙට ළමෙක් ඇහුවේ A level නෙමෙයි O level. කනක රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න කියලා ඇවිල්ලා. කනක රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න කිව්වම දැන් ළමයට ප්‍රශ්නයක් මේ බාහිර කනේ මේ ටික විතරක් අඳින්නවද නැත්නම් මේ ඇතුළත් එක්ක අඳින්න ඕනේද කියලා. ඊට පස්සේ කොළ එහෙම බෙදන්න සර්ලා ඉන්නවනේ. ඒ කෙනෙක්ගෙන් අහලා කතා කරලා අහලා සර් මේ කනක රූප සටහනක් අඳින්න කියලා කියන්නේ දැන් මේ බාහිර මේ ටිකද ඇතුළේ ටිකක් අඳින්න ඕනේද කියලා. මිනිහා කොමර්ස් කරු මිනිස්සෙක්. මෙයාට තේරෙන්නේ නැහැ මේක මොකක්ද අහන්නේ කියලා. බලන් ඉඳලා කිව්වලු ඇහැක් විදියට අඳිනවා කියලා. ඈ? කනක් අඳින්න ඕනේ මොකක් විදියටද?
කනක් අඳින්න ඕනේ මොනක් විදිහටද? ඇහැක් විදිහට. කොහොමද යකෝ ඇහැක් විදිහට කනක් අඳින්නේ? ඒ වගේ පොඩි පැටලිලිත් වෙනවා. ඒ ඇවිල්ලා භාෂාවේ අවුලක්. හරි? මේක අඳින්න ඕනේ ඇහැක් කොහොමද අඳින්න ඕනේ? ඇහැක් විදිහට. හරිද? අර කෙසෙල් මුව තියෙන්නේ. ඒ වගේ ඇස් අඳින්න එපා. කෙසෙල් මුව තියෙන කෙසෙල් මුව. ඒ වගේ ඇස් අඳින්න එපා. ඇත්තටම ළමයි ඇයි ඔය කෙහෙල් මුව වගේ ඇහැක් අඳින්නේ? මෙන්න මේ හැඩය බලලා මේ. ඌ හිතනවා මේ ටික ඔක්කොම ඇහැ තමයි කියලා. නෑ මේක ඇතුළේ තියෙන මේ බෝලේ විතරයි ඇහැ. ඒ කාමරෙත් එක්ක අඳින්න ඕනේ නෑ මේක ඇඳලා තිබුණාට හරි. ඔව්. එක්ස්ට්‍රීම්ටික් මසල්ස් කියලා තියෙනවා නේද? එතන ලියන්න බාහිර අක්ෂි පේශි. බාහිර අක්ෂි පේශි. බාහිර අක්ෂි පේශි. එව්වා තියෙනවලු 6ක්. බාහිර අක්ෂි පේශි 6ක්. මේ බලන්න. ඒ අක්ෂි පේශි ටික අක්ෂි ගෝලයට හයි වෙලා තියෙනවා. හා මොකටද කියන්නේ ඒ ටික කොහොම හයි වෙලා තියෙන්නේ? ඒක හයි වෙලා තියෙන්නේ මේකට මේ බලන්න. මෙහෙම. ඔහොම මෙහෙම හරවන්න ඕම. පාසුවෙන් හැරෙයිය කියන එතකොට. ඔව්. ඒ මොකටද? ඇයි විභාගයක් හිම තියෙන වෙලාවට? හරි. ඊට පස්සේ ඔප්ටික් නර්ව් ඒක නම් කරන්න දෘෂ්ටික ස්නායුව. යටින් තියෙනවා ඕබිට් කියලා එකක් හම්බුණාද? අකුරු කියවලා බලලා ලියන්න හොඳේ ඕබිට්. ඒක ලියන්න අක්ෂිකූපය. අක්ෂිකූපය. දැන් මම ඔබෙන් අහුවොත් අක්ෂිකූපය යන කුමක්ද කියලා? හිස් කබලේ තියෙන ඇහැ තියලා තියෙන කුහරය. කපාලයේ තියෙන මොකද්ද? කපාලේ ඒක ඇතුලේ තියෙන ඇහැ රඳවල තියෙන මොකද්ද? කුහරය. හරි. දැන් ඊට පස්සේ මෙහෙම කරන්න ඕනි මේ බෝලේ මෙතන මැද්දෙන් පලනවාම. ඇහි බෝලේ මැද්දෙන් පලනවාම හරි. පලපුවාම තියෙන විදිය තමයි පහලින් තියෙන්නේ. අප්පට සිරි ඒකේ තියෙන જાති. උඩින් නම් පහලට නම් කරන් යමුද අපි? රේඩියල් සීලියරි මසල්. අරීය ප්‍රතියෝජක පේශි. අරීය ප්‍රතියෝජක පේශි. සර්කියුලර් සීලියරි මසල්. චක්‍රීය ප්‍රතියෝජක පේශි. සස්පෙන්සරි ලිගමන්ට්. අවලම්බක බන්ධනි. අවලම්බක බන්ධනි. ලෙන්ස් කාචය. අයිරිස්. මේ අයිරිස් කියන්නේ? අයිරිස් කියන්නේ මේ ඇහැ අයිති එක්කෙනා එහෙමද? නෑ. ඒකට කියන්නේ තාරා මණ්ඩලය. තාරකා නෙමෙයි හොඳේ. තාරා මණ්ඩලය. අන්න තියෙනවා පියුපිල්. මොකද්ද? කනීනිකාව. front of eyeball filled with aqueous humor. ඒකට තනි නමක් තියෙනවා අපේ භාෂාවෙන්. අම්මය රසය. අම්මය රසය. කොර්නියා. කොරෝනා නෙමෙයි. ඒ තියෙන හැටි බලන්නකො COR කොර්නියා. ඒක නම් කරන්නේ ස්වච්ඡය. ස්වච්ඡය ලියා ගන්න බෑ මොනවා කරන්නද ඉතින්. කන්ජන්ක්ටිවා බාහිර අක්ෂි පටලය. බාහිර අක්ෂි පටලය. ස්ක්ලෙරෝටික් ලේයර් ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය. කොරොයිඩ් ලේයර් රුධිරග්‍රාහිය. රුධිරග්‍රාහිය. රෙටිනා දෘෂ්ටිවිතානය. ඇහි මැද ලියලා තියෙනවා
back of eye filled with vitreous humor. එතන ලියන්න කාච රසය. කාච රසය. මොකද ලියන්නේ නැත්තේ? ලිව්වා? Optic nerve, දෘෂ්ටික ස්නායුව. blood vessels, රුධිර වාහිනී. blind spot කියලා එකක් තියෙනවා. හම්බුණාද? බලන්න blind spot කියන එක. මොකක්ද blind කියන්නේ? අන්ධ. අන්ධ spot එක. මොකද කියන්නේ? අන්ධ බින්දුව. සිංහල වචනේ. අන්ධ බින්දුව. අන්ධ මන්ද නෙමෙයි අන්ධ බින්දුව. හරි? ඒ වගේම උඩට ගියාම එකක් තියෙනවා ෆොවියා කියලා එකක්. ඒකට කියන්නේ මධ්‍ය කූපය. මධ්‍ය කූපය.